හරි අපි අද කොරියන් බොසා channel එකේ දෙවෙනි පේපර් එක ගහනවා. තව ඉස්සරහටත් මේ වගේ පේපර් ගහනවා. ඔයාලා මේ channel එක subscribe කරලා තියාගන්න. like එකක් comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යෙන්ම මම මේ පේපරේ ඒ කියන්නේ දැන් කියලා දෙනවනේ. දැන් මේ කියලා දෙනකොට පළවෙනි ප්‍රශ්නේ නවත්තලා ඒකට උත්තරේ ඔයාලා ලියලා හරි කොහොම හරි හිතාගෙන හරි අන්තිමට අනිවාර්යෙන්ම මේ උත්තර ටික මේකට දාන්න. හොඳේ. කමෙන්ට් එකක් විදියට අනිවාර්යෙන්ම උත්තර ටික දාන්න. එතකොට මේ PDF කාඩ හරි ඕන නම් ඒකත් මේ ඔය නම්බර් දෙකක් තියෙනවා නම්බර් දෙකේ එකකට මැසේජ් එකක් දාන්න මේ PDF එක දාන්න. එතකොට මේ පළවෙනි එක දෙවෙනි එක තියෙනවා අපිට තාම් කරිමල් පොගෝ මජ්නන් තනෝනා මුංජංගල් කොරසිප්සියෝ කියලා තියෙනවා. තාම් කියන පහත නැත්තම් ඊළඟ කරිමල් කියන චිත්‍රය නැත්තම් රූපය. එතකොට පහත රූපය පොගෝ බලලා මේ පොදා කියන්නේ බලනවා. ගෝ කියන්නේ ක්‍රියාපදයක් නම් කරලා විශේෂණයක් නම් අතර. එතකොට බලලා මග්නන් ගැලපෙන තනෝනා මේ තනෝ කියන්නේ වචනය නා කියන්නේ හෝ නැත්තම් හා මුංජංගල් වාක්‍ය කොරසෙප්සියෝ තෝරන්න කියලා කියනවා. පහත රූපය බලලා ගැලපෙන වචනය හෝ වාක්‍ය තෝරන්න කියලා තමයි කියන්නේ. අපි බැලුව බැලමට මෙතන තියෙන අපිට මේක පේන ලැප්ටොප් එකක් තමයි පේන්නේ. හරිනේ. එතකොට මෙතනට ගියාට පස්සේ අපිට මෙතන තියෙන චොංජා චෝල්. මේ චොංජා චෝල් කියලා කියන්නේ මේ චොංජා කියන්නේ විදුලිය, චෝල් කියන තරාදිය. එතකොට විදුලි තරාදිය. නැත්තම් මේක ඉලෙක්ට්‍රොනික තරාදිය කියලාත් අපිට ගන්න පුළුවන්. හරිනේ. එතකොට ඉලෙක්ට්‍රොනික තරාදියක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන කෙසංගී කියලා දෙනවා. මේ කෙසංගී කියලා කියනවා කැල්කියුලේටර් එක. කෙසංගී කැල්කියුලේටර් එක. එතකොට මෙතන සොම්ෆුන්ගි. මේ සොම්ෆුන්ගි කියන්නේ ෆෑන් එක. සොම්ෆුන්ගේ ෆෑන් එක. එතකොට මෙන්න මෙතන තියෙනවා නොතබුක් කියලා. නොතබුක්. එතකොට නොතබුක් කියලා කියන්නේ මෙන්න මේ ලැප්ටොප් එක. හරිද? එතකොට මේකේ උත්තරේ මෙන්න මේ හතර. එතකොට මම මෙන්න මේ ළඟින් යන වචන දෙකක් දෙන්නම්. දැන් මේ කෙසංගී කියන එක හරිද? එතකොට ඔන්න කෙසං හදා කියන දැන් මේ කෙසංගී කියන්නේ කැල්කියුලේටර් එක කෙසං හදා කිව්වොත් ගණනය කරනවා. කෙසං හදා ගණනය කරනවා. ඒ වගේ තමයි සොම්ෆුන්ගි කියන්නේ ෆෑන් එකනේ. හරිද? එතකොට වන්ෆුන්ගි කියලා කියන එක්සෝස් ෆෑන් එක. වන්ෆුන්ගේ ඔන්න වන්ෆුන්ගේ ගෙන එක්සෝස් පෑන්න තොටමට මෙහෙමයි මේ දෙකේ වෙනස දැම් මේකින් කරන්න අපේ කාම්බරයක් හෝ හුලං කැරගිලා තටු කැරගිලා හුළං ඇවෙල්ල අපිට සිසිලක් වන ගෙන මේ සොම්ෆුන්ගෙන් වෙන්න ඒක හරිද මෙ මේ වන්ෆුන්ගෙන් වෙන්නේ ඇතුළ තියෙන වාතය ඇතුළ තියෙන අපිරිසුදු වාතය පිටට දාලා පිට තියෙන පිරිසුදු වාතය අපිට අතුළට අරන්දනය එක තමයි මෙ වන්ෆුන්ගෙන් කරන්න මේකට ප්‍රශ්නත්වනවා ඒ විදියට හරද ඒකන්න ඇතුළේ අපිරිසිදු වාතය එලියට යවලා එලිය තියෙන පිරිසුදු වාතය ඇතුළට අරන් දෙනවා. ඒක තමයි මෙන්න මේ වන්ෆුන්ගෙන් කරන්න. හරිනේ. මේ සොම්ෆුන්ගි වන්ෆුන්ගි කියන්නේ දෙකක්. හරිනේ. එතකොට මේකේ අපි උත්තරේ විදිහට ගන්නවා මෙන්න මේ හතර. මොකද නොතබුක් කියන්නේ ලැප්ටොප් එකේ. අපි යන් දෙවෙනි එකට බලන්න. එතකොට දෙවෙනි එක විදිහට අපිට දීලා තියෙනවා මෙන්න මෙතන කටරඩුවත් තමයි තියෙන්නේ. කටරඩුවෙන් මේ කම්බි නවනවා නැත්නම් කම්බි කපනවා. ওই දෙකෙන් ගත්තම තියෙනවා. එතකොට අපි මෙන්න මේ වගේ වට ගියාට පස්සේ අපි මුලින්ම බලනවා දැන් මෙතන තියෙන කටරඩුවන්නේ. මේ තියෙන පෙන්චි. එතකොට දෙක බැලුවහම මොකද්ද තියෙන්නේ? දෙකේ තියෙනවා සොංගොත්. මේ සොංගොත් එක ගන්න නැහැ අපි මෙන්න මේක අයින් කරනවා. හරිද? අපිට මේ දෙකම වැඩක් නැහැ. මේකත් වැඩක් නැහැ. මෙන්න මේකත් වැඩක් නැහැ. හරිද? එතකොට අපිට දැන් ප්‍රශ්න දෙකකින් තමයි මේ උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට ඔන්න ප්‍රශ්න දෙකම අපි අයින් කරා. හරිනේ ඊට පස්සේ අපි ගිහලා බලනවා පළවෙනි එකේ පෙන්චි රෝ මේ පෙන්චි රෝ කියනවා පෙන්චි කියනවා කටරඬුව රෝ කියන්නේ කිම් මගින් එන්ට ලෙස එතකොට කටරඬුව මගින් චොල්සාර කියන්නේ කම්බි හරිද මේ තියෙන කම්බි තුල් ගොයිස්සම් නිදා මේ තුල්දා කියන්නේ විදිනවා කියන අදහස නැහැ කුමුගල් තුල්දා ගෝ සිදුරක් විදිනවා එතකොට ගොයිස්සම් නිදා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්න හරිද එතකොට පෙන්චිරෝ කටරඬුව මගින් කම්බි විදිමින් ඉන්නවලු ඒක වැරදිනේ උත්තරේ ඔන්න ඒක වැඩක් නෑ අපිට එතකොට අපි මේකට ගියා පෙන්චිරෝ කටරඬුව මගෙන් තොල්සාර කම්බි කුබුරි ගෝයිස්සම් නිදා ආනවමින් ඉන්න මේ කුබුරිදා කියන්නේ නවනවා මේ ගෝයිස්සම් නිදා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන අදහස එතකොට උත්තරේ මෙන්න මේ තුන මේ කියන්නේ කම්බි නමමින් තමයි ඉන්නේ මේ දේ එතකොට මෙන්න මේ සොංගොත් කියන්නේ ඇලිස් කටුව හරිද මේ ඇලිස් කටුව මුලින්ම
මේක උත්තරේ ඔන්න ඔය 3. එතකොට මෙහෙමයි මේ ඇලිස් කටුව මෙති රෝරෝ කිම් මගින් එන්ට එතකොට ඇලිස් කටුව මගින් චොල්සාර කම්බි කුබුරිගෝ ඉස්සම්නිද මේකෙන් ඇලිස් කටුවෙන් කොහොමත් කම්බි නවන්න බෑනි ඇලිස් කටුවෙන් කරන්න මොනවද ඇලිස් කටුවෙන් කරන්නේ ප්ලාස්ටික් කඩදාසි දැව මේ මෙන්න මේ ද්‍රව්‍ය තුනේ හිල් විදින එක තමයි කරන්නේ අනිවාරෙන්ම කඩදාසිවල හිල් වෙදිනවා කියලාවොත් අපි අනිවාරෙන්ම ගහන්න මෙන්න මේ සොංගොත් එක හරණ ඒක මතක තියාගන්න අරම මේ ඕවියෝල්ට එන්න බොල ඒක නිසා අපිට දැම් මේක වඩන්න අපේ යහුණ වෙලා අපි ඒක කරමු එතවට දැම් මේක උත්තරේ මෙන්න මේ 3. එතකොට මෙන මෙතන අහලා තියෙනවා තාම් තනෝයේ මේ තාම් කියන පහත නැත්තං ඊළඟ තනෝ කියෙන වචන එතකොට ඒදාන්න අයිතිහංගන්න වචන ඒ පිසත්හන් මරල් හරිද එතකොට මේ පිසත්හන් මරල් ගැන මේ පිසත් හදා ගැන සමාන පිසත්තදා සමානයි මල් කියනවා වචනය භාෂාව දාමිත්තෝ අශ්වය අවසානය ඔන්න ඔක්කොම තියෙනවා හරින එතකොට පිසත්හන් මරල් කියන්නේ සමාන වචනය මුවසෙම්නික මොකක්ද කියල තමයි යහන් සමාන වචනය මොකක්ද කියල තමයි යහන් අරද එතවට අපිට මෙන්න මෙතන වචනයක් දීල දෙන පල්ලෙහා මෙතන වචනයක් දීලා දෙනවා මුරෝපොදා මේ මුරෝපොදා කියලා කියන්නේ විමසා බලනවා කියන අදහස් මුරෝපොදා කියෙන විමසා බලනවා හරද තොට විමසා බලනවා කියෙනකොට අපිට දැම මුරෝපොදාට විමසා බලනා කියෙන තවත් සමාන පදයක්ත්තමයි අපිට ඕන මෙතර අපි මෙම සම්දම් හදාවලට ගියොත් සම්දම් හදා කියලා කියනවා උපදෙස් දෙනවා කියෙන අදහස් සම්දම් හදා උපදෙස් දෙනවා තොට මෙතන කියෙන මුණේ හදා මේ මුණේ හදා කියලා කියනවා මේකත් විමසනවා කියෙන අදහස් මුණේ හදා විමසනවා මුරෝපොදා විමසා බලනවා හරිද එතකොට ඕකට ලඟින් යන තව සමාන පද දෙකක් මම දෙන්න එතකොට මෙන්න මේ මුත්තා කියන්නෙත් විමසනවා කියෙන අදහස හරිද එතකොට ඒවගේම තමයි තව එකක් දෙන්න යොච්චුදා යොච්චුදා හරිද එතකොට මෙන්න මේ මුත්තා කියන එකයි යොච්චුදා කියන එකයි මුරෝපදා කියන එකයි මුණේ හදා කියන එකයි මෙන්න මේ හතරම සමානපද හරිද මෙන්න මේ හතරම එකදනින් ලියලා පාඩන් කරගන්න මේ හතරම සමානපද හරිනේ එතකොට මේක මෙන්න මේක උත්තරේ මේ මුරෝපදා කියන එක සමාන වචනය එහෙනම් මෙන්න මේ මුණේ හදා කියන එක හරින එතකොට අපි මෙතැන්ට ගයාට පස්සේ මෙතන කියනවා එයක් හදා මේ එයක් හදා කියන්නේ වෙන් කරනවා කියන අදහස හරිද එයක් හදා කියන වෙන් කරනවා කියන අදහස එතවට මෙ මේ අන්නේ හදා මේ අන්නේ හදා කියනක තේරුම් දෙකයි එකත් තමයි තොරතුරු සපයනවා නැත්තම් මඟ පෙන්න්නනවා තොරතුරු සපයනවා මඟ පෙන්න්නනවා එතවට අපි අය එයක් හදාටාවොත් මේක තව සමාන පදයක් තියෙනවා ඒම හදා කියලා ඒම හදා අරද ඒ මේ හද හරිද එතවට මෙහෙමයි මේක පොඩි වෙනසත් තියෙන මේක වෙනසකිවොත් මේ එයක් හදා කියන්නෙත් වෙන් කරන යෙම හදා කියන්නෙත් වෙන් කරනවා එතකොට අපි මෙන්න මේ සල්ලි නොදී ස්ථානයක් වගේ දෙයක් වෙන් කරනවනම් මෙන්න මේ එයක් හදා කියන අපි භාවිතා කරනවා ඒ වගේම තමයි මෙන්න මේ ඒම හදා ඒම හදා සල්ලි දීලා අපි ටිකට් වගේ දේවල් භාවිතා කරනකොට මෙන්න මේ ඒ මේ හදා භාවිතා කරන මේ දෙක වෙනසේක මේක සල්ලි නොදී මේ සල්ලි නොදීවෙන් කරනවන අපි ගන්න එයක් හද උදාහරණ දුන්නත් අපි කොහරි පැත්තකට ඔන්න ටිප්පයක් යන්න ගන්නක එතකොට අපට මිනිස්සුන්ට සල්ලි දෙන්න බෑන අපි කියන කෝල් අද්දීල හරි කියනවා ඒ හොටෙල් මේ රූම් කියන්න බුක් කරන්න එතකොට අපි කොල්ල අද්දීලගෙන සර අපි මෙන්න මේ දවසන මෙන්න මේ තැනට එනවා අපිට මෙන්න රූම් දෙයක් ඕන අපි ඇවිල්ල පේ කරන්න අන්න ඒවගේ අවස්ථාව අපි භාවිතා කර මෙන්න මේ එයක් හද දැන් ටිකට් වගේ දේවල් අපිට කියලා නිකං මේ සල්ලි නොදී බුක් කරන්න බෑනේ ටිකට්ට ගෙන අපි කොහොමද සල්ලි දීල තමයි බුක් කරන්න අන්න ඒ වගේ අවස්ථාවලට අපි මෙ මේ ඒම හදා භාවිතා කරන හරින සල්ලි දීලා බුක් කරනවනං එමේ හදා සල්ලි නැතුව බුක් කරනවලා එයක් අද අන්න එහෙම අත තියන්න තොට ඒක උත්තරේ මෙන්න මේ දෙක එතකොට ඊළඟට තියෙනවා මෙන මෙතන තාම් තාම් කියන පහත නැත්තං ඊළඟ පහත තනෝවා වචනය සමඟ කොන්ගේ ඉත්නන් සම්බන්ධයක් තියෙන ගොසල් එක නැත්තන් දෙය
මෝසම්නිකා මොකක්ද කියල තමයි යහන් පහත වචනය සමඟ සම්බන්ධයක් තියෙන එක මෝසිම්නිකා මොකක්ද කියලාහන් මෙතනගෙන කියවසිල් මේ කියවසිල් කියන්නේ පන්තිකාම්බරය කියවසිල් කියෙන පන්තිකාම්බරය චිල්පන් කළු ලෑල්ල හක්සෙන් ශිෂ්‍යයා සොන්සෙන්නම් පුරතුම එතකොට මෙන්න මේ හතරටම සම්බන්ධය තියෙන වචන තමයි මෙන්න මෙතිනින් අපි තෝරන්න ඕන් මෙතන මුලින්ම කියෙන හක්කයෝ මේ හක්කයෝ කියලා කියන පාසල ආහනම් මේකට උත්තරේ මෙන්න මේ හක්කයෝ කියන එක එතකොට කක්ජං කියනවා රඟහල හරිද කක්ජම් රඟහල නැත්තන් සිනමාශාලාව රඟහල සිනමාශාලාව මෙතන ගෙන පියොංගොන් මේ පියොංගොන් කියන්නේ රෝහල නොරේපං කියන්න සිින්දුගාම එතකොට මෙ මේ සොන්සෙන්නම් හක්සෙම් මේ චිල්පං මේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ හක්කයෝ ගෙන එක ස්කෝලේ එතකොට අපි වෙන්න මේ උත්තරේ එක එතකොට මෙ මෙතැන්නගේ හම කියනවා පහේදං අටවෙනගන් තියෙන ප්‍රශ්න පින්කනේ තොරෝකල් කජං අල්මජන් ගොසල් කොරසෙප්සියෝ කියලා කියන්න එකන පින්කණය ගැන හිස්තැනට තොරෝකල් ඇතුළත්වන හජං අල්මජ වඩාත් ගැලපෙන ගොසල් එක කොරසිප්සියෝ මොකක්ද කියරතමයි කියන්න ඊට පස්සේ මෙන්න මෙතන දිරතියෙන අපිට ප්‍රශ්න විදියට චොනන් කෙනෙගේ තේරුම් දෙකයි මම නැත්තම් මට චුරෝ සාමාන්‍යයෙන් ඒසෝ කියලා දීල තිනු සිට නැත්තන්දි සිට නැත්තන්දි චංගල් පොම්නිදා මේ චංගල් පොම්නිදා කියන පොළේ යනවා කියන අදහස් චංගල් පොම්නිදා පොළේ යනවා කොයිල් කියන්නේ පළතුරු ගවා සහ චේසෝගා එලවලු ආජු කෙන ගොඩක් සින්සොන් හගෝ මේ සින්සොන් හදා ගැන නැවුම් ගෝ කියන්න මොකක්ද ක්‍රියාවන්නන් කරලා විශේෂණයන්නන් අතර එතකොට සින්සොන් හගෝ නැවුම් අතර මාත පෝදා එකන්නේ වෙළඳ සැලට වඩා කග්යොක් දෝ මේ කග්යොක් කියන එක මිල දෝ කියන්නේ එතෝට මිලත් සාසෝ ලාබ නිසා චුවස්සම් නිදා හොඳයි කියලා කියන මෙමයි මේ සදා කියනගේ තේරුම් දෙකයි ඔන්න සදා කියනගේ තේරුම් දෙකයි තේරුම් දෙක තමයි එකක් ලාබයි පාර්සල් කරන එකක් ලාබයි පාර්ස තොට මිලක් එක්කාවත් ලාබයිනෙන් එතකොට මේ ආසෝසෝ ගත්තත් ආසෝසෝ ක්‍රියාපදයන්නම් කරලා විශේෂණයන්නම් අතර සමහර අවස්ථාවල ක්‍රියාපදයක් වුණත් අපිට නිසාගන්න අවස්ථායනවා හරිද එතකොට මෙතන කියෙන මිලත් ලාබ නිසා චුස්සම් නිදා හොඳයි කියලා කියන හරින අපි ආය බලමු චොනන් මම චුරෝ සාමාන්‍යයෙන් ඒසෝ සිටදී මෙතන ස්ථානයක්ෙන් ඕන සිටදී චංගල් පොම්නිදා පොලේ යනවා හරිද එතකොට ගොයිල්ගවා කියන්නේ පළතුරු සහ චේසෝ එලවලු ආජු ගොඩක් නැවුම් අතර මාත පෝදා මාත් ඒගැන වෙළඳ සැල්ට වඩා මිලත් ලාබ නිසා චුස්සම් නිදා කියලකින් එතකොට අන්හෙන් කියනවා බැංකුව අන්හෙන් කියනවා බැංකුව හරද එතොට මෙන්න මෙහම සින්නත් දැන් අන්නෙන් කියන බැංකෝන තොට බැංකුව කිවට පස්සේ බැංකුව තියෙනවාද මෙන්න මේ පලතුරු යෙලෝලු මිලතිගන්න නෑන ඒක අපිට වඩන්න තොට මෙතන සොජෝන් කියනවා සොජෝන් කියන පොත්සාප්පු සොජොන් කියන්න පොත්සාප්පුත් ඒවන එතොට මේ සිජං කියන්න පොල මේ සික්තන් කියන අපන ශාලාව හරිද තොර මෙහෙමයි මෙන්න මේ පලතුරොයි එලවලොයි ගොඩක් නැවුම් තියෙනවලු හරිද මේ මාට්ටකට වඩා මිලත් ලාබාල එතකොට මෙන්න මේ බැංකුවේවත් මෙන්න මේ පොත්සාප්පයවත් මෙන්න මේ ආපන ශාලායවත් නෙමේ නවතියෙන්නේ මෙන්න මේ සිජා පොලේ හරිද එතකොට මෙතන මේ දැන් ඔන්න සොජොන් තියෙනවා සිජන් තියෙනවා එතකොට මෙ සිජ්ජෝන් කියලා කියන්නමකක්ද සිජෝන් මේ සිජෝන් කියලා කියනවා නගර ශාලාව මේ සිජෝන් කියන්නේ නගර ශාලා මත දයන මේ තුනම එක ලියාගන්න සොජෝන් කියන්නේ බොත්සාප්පුුව සිජෝන් කියන්නේ නගර ශාලාව සිජං කියන්නේ පොල හරින බලමු දාලා මෙතන කියෙනවා මම සාමාන්‍යයෙන් පොලේදී චංගල් පොම්නිද පොලේ යනවා ගැන බඩු ගන්න යනවා කියන අදහස අරද පළතුරු සහ චේසෝ පළතුරු සහ එලවලු ගොඩාක් නැවුම් අතර වෙළඳ සැලට වඩා මිලත් ලාබ නිසා හොඳයි කියලා කියන එතොට උත්තරය මෙන්න මේ තුන පියම් බලන්න හයවැනි ප්‍රශ්න අයිඩවස හයවැනි පස්්ට කියෙන මෙතන උරිහේසා මේ උරිහේසා කියන එක අපි ආයතනය නෙමේ අපේ ආයතනය කියලා ගන්න
උරිහේස අපේ ආයතනය අපේ ඉස්සරහා කබ්දෝ මේ කබ්දෝ මේ කප්ස් කියන්න මිල දෝ කියන්නේ එතකොට මිලත් සාගෝ මේ සාගෝ මංකව මිලක් එක්කවත් මේක ලාබයින්නේ ලාභ අතර එම්සික්දෝ මේ එම්සික් කියන්න කෑම දෝ කියන්න එතකොට කෑමත් මසිත්නන් රසවත් මසිත්තාගෙන රසවත්න එතකොට මසිත්නන් කියන් රසවත් සික්තංහි මේ සික්තන් කියෙන ආපන ශාලාව ඊදාල උක්ත කරලා තොට ආපන ශාලාව වෙනවා හරද හනා ආපන ශාලා හනා එකක් ඉස්සම් නිදා තියෙනවා කියලා කියන අපේ ආයතන ඉස්සරහා මිලත් ලාබාතර කෑමත් රසවත් ආපන ශාලා එකක් තියෙනවා අකරේසෝ එම නිසා චික්කොන්දල් චික්කොන් දරන්න වෙන හර මේ චික්කොන් කියන සේවක මේ දල්දාන බහවචන කරන්න තොට ගොඩක් වන අපේ එම නිසා සේවකයන් ඊ කියන්න මේ සික්තංල් ආපන ශාලාවට චාජුගුණා නිතර හිස්තනත් දිලා දෙන එතවට අප මෙ මෙතැන්ඩිකොත් මේ චොංරි හදා මේ චොන්රි හදාගෙන අපිට වැඩන්න නෑමකොද අපේ ආයතන ඉස්සරහා මිලත් ලාබතර කෑමන් රසවත් ආපන ශාලා එකත්තිය නයි මනිසා සේවකයන් ඒ ආපන ශාලාව චාජු පිළිවෙල කරනවා ගැලපෙන් නෑන අපට මේ උත්තර දෙක වැඩන්න හරද ඔන්න අපේ උත්තර දෙක අයින් කර ඉරවස මෙතැට කියට වස්සේ යොන් හද මේ යොන් හදා කියන භාවිතා කර ඒක ගන්න බොලුව අරද එතෝට මෙ මේ අල්බොන් හෙත්තා මේ අල්බොන් හෙත්තා කියලා කියනවා අල්බොන් හෙත්තා කියලා කියන්නේ හරි මෙහෙම හරිද දැම් මේ අල්බොන් හෙත්තා කියලා කියන්න මෙ මේ ග්‍රමයක එන්න මෙ මෙහෙම වරද ඔන්න තමයි ක්‍රමයි අල්බොන් හෙත්තා එතකොට මේක ඇවිල්ලා යම් කිසි ක්‍රියාවක් වෙන්න ගිහිල්ල වෙන්නේ නෑ දැන් උදාහරණයක් දුන්නොත් අනතුරක් වෙන්න ගිහිල්ල අනතුර වෙන්න අනු නම බේරුණා කියන්නේ අන්න ඒ වගේ ක්‍රම එක ම උදාහරණයක් දෙන්නම් හරිද මෙන මෙහෙමයි අපි ගත්තොත් ඇදගෙන වැටෙන්න්න ගිහිල්ල වැටුන නෑ නමෝශර බොන් හෙස්සම හරිද ඔන්න වාන්න ද මේක කියනන අදකට වැටෙන්න්න ගිහිල්ල අනුනමෙන් බේරුණ ඇදගෙන වැටෙන්න්න ගිල්ල අනුනමෙන් බේරුණ මේ නොමෝචිදාගයන ඇද වැටෙනවා නොමෝචිල් බොන් හෙස්සම් නිදාගොත් ඇද වැටෙන්න්න ගිහිල්ල අනුනමෙන් බේරුන්න ඒවගේ අවස්ථාවකට තමයි අපි මෙන්න මේ එල්බොන් හෙත්තාගෙන භාවිතා කරන්න අරද දැන්දේන දැ වාහනයකට හැපෙන්න්න ගිල් අනුනමෙන් බේරනු ඒවගේ අවස්ථාවකට තමයි අපි මේක භාවිතා කරන්න දැන් එතකොට මෙතන අපිට ඒවගේ අවස්ථාවන්නෑන අරද එතකොට මේ යොන් අහල් බොන් හෙස්සම් නිදා කියලා දැම්මෝත් අපිට ගන්න වෙන්න මොකක්ද එතවට භාවිතා කරන්න ගිහිල නැවතුන භාවිතා කරන්න කියලා නැවතුන අපිට ඒ ගන්න පුලන්ද අපට ඒක වැඩන්න එතවට මෙන්න මේ නැන් පෙවුණුදා හරිද මේ නැන් පෙවුණුදා කියන ග්‍රමයක ඇවෙල්ලා යම් කිසි පැත්තකට බරයි යම් කිසි පැත්තකට නම්බුරු ඒ ඇති එච්චර යෝන එතවට මේක ගෙන යොන් හනන් පෙවුණෙම් නිදා එතකොට භාවිතා කරන පාටයි භාවිතා කරන පාටයි ඒති නැත්තම් භාවිතා කරන පැත්තට නැඹුරු හරින එතොරක් මේකට දාලා බලමු අපේ ආයතන ඉස්සරහ මිලත් ලාබාත්තර කෑමත් රසවත් ආපන ශාලා එකත් තියෙනවා එම නිසා සේවකයන් ඒ මේ ආපන ශාලාවට චාජු නිතර ඉයොන් හනන් පියවනෙම්ද භාවිතා කරන පාටයි මේකට වඩා මේක ගැලපෙන්න්න මොකද භාවිතා කරන්න ගිහිල්ලා නැවතුන ඒකැන දෙයක් වෙන්න ගිහිල්ල භාගට නවතින
හරිද? අන්තිම මොහොතේ නවතින. අන්න ඒ වගේ දැන් එතකොට මේක අපිට අදාළත්වයක් එන්නේ නැහැ. එතකොට මේක තමයි උත්තරේ. මොකද්ද? භාවිතා කරන පාටයි. මේ ආපන ශාලාව මොකද මේක කියන්නේ? මෙන්න මේ මිලත් ලාබයිලු. කෑමත් රසයිලු. ඒක නිසා අපේ සේවකයන් මේ ආපන ශාලාව භාවිතා කරන පාටයි. හරිනේ? උත්තරේ මෙන්න මේ 4. එතකොට මෙන්න මරු ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේක කියනවා කෙල්සිම් මාන් හනන් ගොත් පෝද. හරිද? හනන් ගොත් පෝද. ඒ කියන්නේ මේක. දැන් මේ කෙල්සිම් මාන් අයින් කරලා කෙල්සිම් හදා කියලා කියන අපි තීරණය කරනවා. හරිද? දැන් මේ මාන් දැම්මට පස්සේ එන්නේ කෙල්සිම් මාන්. ඒ කියන්නේ තීරණය පමණක් හනන් කරන ගොත් පෝද. එකට වඩා තීරණය පමණක් කරන එකට වඩා ස්තනක් ගේ චුංගහයෝ එක වැදගත් කියලවේ මේ නන්ගේ කියන එක තමයි ග්‍රමය කෙන්නේ. හරිද? කරන එක වැදගත් කියලා කිය. එතකොට මෙන්න මෙතන කියන මුලින්ම මෙන්න මේ සිල් හොම් හදා මේ සිල් හොම් හදා කියලා කියන්නේ අත් හදා බලනවා. සිල් හොම් හදා අත් හදා බලනවා. මෙන්න මේ සිල්චොන් හදා කියලා කියන ක්‍රියාවට නංවනවා. සිල්චොන් හදා ක්‍රියාවට නංවනවා. හරිනේ? සාමාන්‍යයෙන් ඊට පස්සේ දැන් අපි මෙතන ගත්තා මේකනේ ග්‍රැමර් දෙකෙන් අපිට මේක වැඩක් නැහැ. මේ සිල් හොම් හේසෝ කියන අත් හදා බලලා. එතකොට කරලා ඉවරයි. එතකොට මේ සිල්චොන් හේසෝ. එතකොට ක්‍රියාවට නංවලා ඉවරයි. ක්‍රියාපදයන්න මංකුවන කරලා ක්‍රියාපදයන්න කරලා නැත්තන් නිසා විශේෂණයන්න නිසා. එතකොට අපිට මෙ මේ ග්‍රමයකම සෙට්ටෙන්න මෙන්න මේ නන්ගේ කියන එක නන්ගේ හරින. එතකොට අපි මෙතන බැලුවොත් තැන් අත් හදා බලන මේ වාක්‍යට දාලා බලමු. තීරණය පමණක් කරන එකට වඩා අත්හදා බලන එක චුංහ වැදක ගැලපෙනවා. මේ සිල්චොන් හදා ක්‍රියාවට නංවන හරිද. දැන් කෙල්සිම් ගැන තීරණය පමණක් කරන එකට වඩා ක්‍රියාවට නංවන එක චුංහයෝ වැදක හරිද මේක මෙහෙමයි. දෙවන දෙකම ගැලපෙන වඩාත් ගැලපෙන මෙන්න මේ දෙවනි උත්තරේ මොකද හේතුව දැන්වා හිතන්න දැවාට මොකක්කරි දෙයක් කරන්න ඕන හරිද. දැන් ඔයා වාට දැන්වා හිතන්න වාට මොකක් මහරි දෙයක් කරන්න වා ඒක ගැන වෙන්න තැනක ට්‍රේනිම් වෙලා අත්හදාබල ම මේක මෙහෙම කරන මේක මෙහෙම කර මේක මෙහෙම කරන එවුනාට කොච්චර ඔය කොච්චර පුහුණුවීම් කරත් ඔයා ඒ තීරණය කරපු දේවා ක්‍රියාවට නැංවේ නැති වුණොත් ඔයාට ඒදේ කවදාවත් කරන්න බෑ. හරිද? ඔයා අනිවාර්යෙන් ඔයා මොකක්කර තීරණයක් කළා නම් ඒක අනිවාර්යෙන් ඔයා ක්‍රියාවට නංවන්න ඕනේ. ඔයා ඒක අත්හදා බැලුවා අත්හදා බැලුවා අත්හදා බැලුවා කියලා ඔයාට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් මේක මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යෙන් මේක ඔයා ක්‍රියාවට තමයි නංවන්න ඕනේ. ඔයා ඒක ක්‍රියාවට නැංගුවොත් ඔයා දන්න ඔයාට ඒක කරන්න පුළුවන්ද කරන්න බැරිද කියන එක ඔයා දන්නවා. ඔයා අත්හදා බල බල කියලා බල හිටියා කියලා ඔයාට ඒක දියුණුවක් එන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේකේ වඩාත්ම ගැලපෙන උත්තරේ මෙන්න මේ 4. මේක මරු ප්‍රශ්නයක්. දාලා කියවන්න. තීරණය පමණක් කරන එකට වඩා සිල්චොන් හන ක්‍රියාවට නංවන එක චුංයහයු වැදගත් කියලා කියන්න. එතෝට ඒකේ දෙවැනි උත්තරේ හරි. එතකොටමෙන් මේ තින අලුත් ප්‍රශ්න. මේක කියනවා තංගන් මේ තංගන් කියල කියන්නේ වෙබ්සයිට්ක් කරද මේක ඇවිල්ලා පේ අර ඉක්මන් ඩොට්ටල් එකතින් අන්න ඒක වගේ. තංගන් ගවා කතන් මේ තංගන් ඒ සහ කතන් සමාන මේ තංගන් මේ සහ සමාන චොංගු කොරේ චොංගු කොරේ කියන්නේ පරණ බඩු ගණු දෙනු වෙලදාම් හරිද. එතකොට චොංගු කොරේ කියන්න පරණ බඩු වෙලදාම් කියලා ගන්නක හරිද පරණ බඩු ගණු දෙනු පලට්ෆෝර්ම් මේ ෆලට්ෆෝර්ම් එක ඒගැන්න මේ බඩු විකුන්න මේ වෙබ්සයිට් එක තොන්හේ හරහා කජොන් චේපුම් පවුලේ නිෂ්පාදන කාගු ලීබඩු තයාංහන් කියන විවිධ තයංහන් විවිධ මුල් ගොනල් බාන්්ඩ සල්සිස්ටම් නිදා මිලදී ගන්න පුළුවන් මේ සදා කියන්න මිලදී ගන්න අල් සිස්ටම් නිදා කරන්න පුළුවන් කියෙන අදහස. එතකොට අපි ආය බලම මේ තංගන් කියන පලටෆෝර්ම් ඇත්තෙන් හරද අප අර ඉක්මන්ඩොට් එක තින බඩුවිකුණ අන්න ඒක වගේ ගවා කියන්න සහ කත සමාන චොංග කොරේ පරණ බඩු ගණු දෙනු පලට්ෆෝර්ම් එක තොන් හෙමෙන් මේ පලට්ෆෝර්ම් එක හරහා පවුලේ නිෂ්පාදන කාගු ලේබඩු තයංහන් විවිධ මුල්ගොන බාන්්ඩ සල්සිස්ටම් නිද මිලදේ ගන්න පුළුවන් කියලගෙන පළවනියට තියෙන අපට උත්තරේ විදියට තිලා බුන්මාන් අනිරා බුන්මාන් අනිරා කියන්නේ පමණක් පමණක් නොව මෙතන ගෙන කරෝනා එනමුත් තරාසෝ කියන වෙනම
කරිගෝ ඒ වගේම. එතකොට අපි දැන් මේක දැම්ම මෙන්න මේ බුන්මානට අපි දාලා බලමු. හරිද? මෙන්න මේ චොංගු කොරේ පරණ බඩු ගනුදෙනු ප්ලැට්ෆෝම් එක හරහා කජොන් චේපු පවුලේ නිෂ්පාදන එතකොට කාගු ලී බඩු පමණක් නොව ලී බඩු පමණක් නොව තයාංහන් විවිධ මුල්ගන සල්සිස්තම්නිද මිලදී ගන්න පුළුවන්. ඔන්න තොර අපිට පළවෙනි උත්තරේම උත්තරේ විදියට ආවා. හරනේ ඔන්න පළවෙනි උත්තරේම හරි. එතුන් මේ කරවන මේ කජංචේපු කාගු ලීබඩු කරවන. එනමුත් අයංහන් විවිධ ගැලපෙන්න තරාසු වෙනම ගැලපෙන්න කරිගෝ ඒ වගේම ගැලපෙන්න ඒ ඔක්කට වඩාත් ගැලපෙන උත්තරේ තමයි මේක බුන්මාන් අනිර පමණක් නො මේක මෙන් මේ පලට්ෆෝර්ම් එක හරහා පවුලේ නිෂ්පාදන කාගු ලීබඩු බුන්මාන් අනිර එකැන ලීබඩු පමණක් නොව විවිධ බාණ්ඩ සල්සිස්ටම්ද හරිඒක මේක තියෙන සමහර එකන පාවිච්චි නොකොරපු බාණ්ඩ තියෙනවා මේ පවුලේ නිෂ්පාදන විතරන්න එක ඉලෙක්ට්‍රෝනික් බඩු එතනින්ගි හාම ඔය එකක නොයෙක් ජාති විකුණන්න තියෙනවා හරිද ආං ඒක නිසා අපේ උත්තරේ මෙන්න මේ එක එතකොට මෙතන කියලා තියෙනවා 9 සහ 10 තාම් චුන් පහත අතරින් මිස්චුල් චින් යටින් ඉරියඳි පුබුණේ ගැන කොටසේ මද්නන් ගැලපෙන මුංජංග වාක්‍ය කොරසිප්සියෝ තෝරන්න කියල තමයි කිය. පහත යටින් ඉරියන්දි කොටසේ ගැලපෙන වාක්‍ය තෝරන්න කියල තමයි කිය. එතට මෙතර කියෙන චොනන් කෙනෙ තේරුම් දෙකයි ම නැත්තම් මට මෙත තතත් හනන් පොමි චුවායෝ වසන්තය හොඳයි කියල තමයි කියන්නේ නමුත් මෙන මෙතන වරදිනවා මෙතන වරදින්න හේතුව තමයි මේ තතත් හනන් එන්න තතත් හන් එන්න ඕන්. තතත් හන්න එන්න ඕන හරිද ඒකයි මේක වරදින්න මේ හනන් එන්න තත මෙතන මේ එක නන්නයි එන්නේ හරින තතත් හන්න් එතකොට මෙන මෙතැන්ට ගිහාම චාජුගෙන නිතර මන්දල්නන් එම්සිගි මොවේයෝ එතකොට මෙතනත් වරදින්න හේතුව මෙතන මන්දල් නැන්න එන්න මෙතන මන්ද නැන් එන්න ඕන හරි මෙතන එන්න ඕනේ එන්න මෙහෙම මන්දනන් කියලෙන්න ඕන හරි මන්දල් නැන්න නැමේ නායනෝ එකතු වෙනකොට මෙන්න මේ ලායනු කැපෙනවා කරන එතෝට මෙතන වාක්‍යය කියවෙන්න චාජු නිතර නැත්තම් බොහෝවිට මන්දනන් හදන අම්සිකි මුවයෝ කෑම මොනවද කියලතම යහන් හරන එතවට ඔන්න ඕකෙත් වරදින්න හේතුව තමයි මෙන්න මේ අල්ලාප එක මේක වරදින්න නන්නාප එක මේක එන්න ඕන එක නයන්න එතවට මෙන මෙතන දෙෙන කකා චේල් චේල් කියන වඩාත් චේල් කියෙන වඩාත් කකප්නන් යක්ගුගි ඔදියයෝ පාමිසිය කොහෙද එකැන වඩාත් සමීප පාමිසිය කොහිති කළ තම යහන්න නමුත් මේක වරදිනවා මේක වරදින්න හේතුව තමයි මේක වරදින්න හේතුව කකා උන් එන්න ඕන මෙන්න මෙහෙම කකා උන් කෙලෙන්නවා අරද මෙතන කකා මේ පයන්න උයන්නක් වෙන්න උයන්නක් වෙලා උයන්නක් වුණහ මෙතන තියෙන මොකක්ද හල්කිරීමන්නෑන හල්කිරීමන්නෑ අපි දානමන්න මේ කකාවුන් කිය හරණ තොට කකාවුන් සමීප එතොට වඩාත් සමීප පාමිසිය ඔදියයෝ කොහෙද කෙළතම යහන් එතෝට ඒකත් වැරදිනම් අපිට මෙන්න මේ අහතරවෙනි උත්තරේ හරි මොකද මෙතන කියනවා චිගම් කියන්නේ දැන් තත්නන් මේ තත්නන් කියන්නේ අහන තත්නන් අහන අමාගල් සංගීතය කේපොප්පියයෝ කියල තමයි කිය කේපප්පියයෝ ඒකන්න එහි සංගීතයක් කේපප් කියන්න හරිද චිගමන් දැන් අහන සංගීතය කේපප්පියෝ ඒ වගේ මතධ්‍යාන මේ තත්තාන තියෙන්නේ හරිද තත්ත වර්තමාන කාලෙන් කියනකොට එහෙමමයි කියවන්න මේ තයන්නක් විදිරමයි කිය නමුත් මේ අනාගත කාලෙන් හා අතීත කාලෙන් කියනකොට මෙන්න මේ තයන්න මේ අට තියෙන තයන්න ලයන්නක් වෙන අවවිධිමත් නීතිය මේක ලයන්නක් වෙන හරන එතකොට මෙන්න මේක උත්තරේ මෙන්න මේ හතර එතකොට මෙතැන්ට කියාට පස්සේ මෙතන කියනවා
ඔනරන් කියන අද ඔනරන් කියන අද නල්සිගා කියන කාලගොනය චොම්මල් කියන ඇත්තරම චූනයෝ කියලාගෙන එතකොට මේක අදහසාරන්තියන සීතලයි කෙනෙක නමුත් මෙන්න මේ ඌ වෙන්න නෑ මෙතන මෙ නේයෝ එකතු වෙනකොට හරිද නේයෝ එකතු වෙනකොට අපි දාන්නේ මෙන්න මේ චුප්නයෝ කියලමයි දාන්න හරි එතකොට දැම් මේක වර්තමාන කාලෙන් කියනකොට අපි චුවෝයෝ කියලා දාන ආයෝ ඕයෝ හේයෝ එකතු කරනවට චුවෝයෝ කියලා දානවා නමුත් මෙන්න මේ නේයෝ එකතු වෙනකොට අපි මේ පයන්න අයින් කරන්න පයන්න උයන්නක් වෙන්න නෑ හරිද පයන්න හොමම තිබිලා නේයෝ එකතු වෙන එතෝට මේ වාක්‍ය බැලුවොත් අද නල්සිගා කාලගුණය චොම්මල් ඇත්තනම චුප්නයෝ සීතලයිනේ කියල තමයි කියන්න හරන තොට ඔන්න ඒක වැරත් අපි දැම් බැලුව ඔමෝනි කේසෝ ඔමනි කියන්න අම්ම කේසෝ කියන ගෞරෝ කරන අම්මා අම්සිගල් කෑම මන්දල් සිප්සිදා කියන්නේ හරිද මන්දප් සිදා තමයි කියන්න මන්දප් සිදා මෙහෙම ඔන්න හොම මන්දප් සිදා තමයි කියන්න තෝට අම්මා කෑම හදමූ කියල තමයි කියන් අම්මා කෑම හද මේ ගෞරුව කරන්න දම මෙ මේ කේසෝදාන්න හරන අම්මා කෑම හදමූ කිය තමයි කිය එතවට මෙන්න මේකත් වරදින හේතුව මෙන්න මේ සිදා කියලා වැටෙන්න හරන මෙන්න මෙහෙම තමයි හැදිරි එතවට අපි තුනට ගයාට පස්සේ තුනේ කියනවා කිසුක්සා ඒසු නේවාසිකාගාරයේදී නැත්තන් ඒවාසිකාගාරය සිට අමගල් කියන සංගීතය තරල් කොයෝ අහන්න ඉන්නේ කියලාගෙන අහන්න ඉන්න හරින එතකොට අනාගත කාලෙන් තම මේ උත්තරේ දෙන්න අහන්න ඉන්න මේ අල්කෝයෝ කියන්න යම්කිසි ක්‍රියාවක් කරන්න ඉන්න නේවාසිකාගාරයේදී සංගීතය තෙරල් කොයෝ අහන්න එන මංකුවන මේ අනාගත කාලෙන් හෝ අතීත කාල්ඩ යනනම් මේ කලා යන්නක් වෙන තන්න මේ වෙලාදී එහෙනම් ඒ උත්තරේ ඔන්න හරි එතකොට මේක බැලුවට පස්සේ චෙගා කියන්නේ මම ඉත්තාගා ටිකකට පස්සේ හිව්ගේ සිරල් විවේකී කාමරය හිව්ගේ සිල් කියන විවේකී කාමරය චොන්සු හෙල්ගේයෝ කියලා කියන්න මොකක්ද දැම් මෙතන අදහසාරන්තියන්න පිරිසිදු කරන්නම් කියෙන නමුත් මෙතන වරදිනවා චොන්සු හෙල්ගේයෝ කියල එන්න චොන්සු හල්ගේයෝ කියල තම එන්න හරිද එන්න මෙහෙම තමයි එන්නවා ඔන්න හොම තමයි එන්න චොන්සු හල්ගේයෝ හරිද මෙතර මේ හෙල්ගේයෝ කියලා එන්න එතකොට මෙන්න මේකත් වැරදි එතකොට මෙන්න මේ තුන්වෙනි උත්තරේ හරි හරිනේ අපි යම් පල්ලෑයි එතවට මෙතන කියලා තියෙනවා අපි මේක බලලයම් ඒ කියන්න මේ සරාමේ සරාම් කියන මනුස්සේ ඒ කියන්න අයිතිහංගවන්න දන්න මේ මනුස්සයාගේ බුන්ගුගන් මේ බුන්ගුගන් කියන මවුරට බුන්ගුක් කියන මවුරට හරිද මවුරට ඔදිම්නිකා කොහේවේද කියලතම යන් මේ මනුස්සගේ මවුරට කොහේවේද කියලාහන් එතකොට මෙතන දීලා තියෙන අපිට මුලින්ම ඉරක්සෝ කියලා ගැන සීවියක ඉරියක්සෝ සීවියක මේ සොල්මයම් කියන නම විදියට දීලා දෙන යාගේ නම මේ ලිංකි එයාගේ නම තමයි ලිංකි කුක්කා මේ කුක්කා කියන ජාතික නැත්තං ජාතිකත්තේ එතකොට යාගේ ජාතිකත්තේ තමයි මෙන්න පිල්ලිපීන් ආයා පිලිපීන් ජාතික එතකොට යාගේ මවුරට මොකක්ද මෙන්න මේ පිලිපීන් කියන එක හරනේ එතකොට මේ චිවොන් බුන්්ඥා කියලා කියන යාගේ ශේස්ත්‍රය අරද එයා වැඩවලට ඉල්ලපු ශේෂත්‍රය තමයි එයාගේ මෙ මේ නොංගොප් කුසිකර්මාන්තේ හරිද එතකොට මෙතන දාවදින යාගේ උපන්දින මෙතින් සෙං නෙවොන් මේක නෙන්නෙවේ මේක සෙන් නෙවොන් වෙන්න නොද මේක දාගන්න එන්න මෙහෙම
මෙහෙමයි මේක තියෙන්නේ මේ සෙන් කියන්නේ උපන්දිනය නියුන් කියන්නේ අවුරුද්ධ වොල් කියන්නේ මාසේ එල් කියන්නේ දවස. එතකොට 1988 නියුන් අවුරුද්දේ 6 වෙනි මාසේ 26 වෙනිදා තමයි මෙයාගේ උපන්දිනය තියෙන්නේ. 1988 88 අවුරුද්දේ 6 වෙනි මාසේ 26 වෙනිදා තමයි මෙයාගේ උපන්දිනය තියෙන්නේ. හරිනේ. එතකොට ඉරයක්ෂෝ මේ ඉරියක්ෂෝ කියලා කියන්නේ සම්බන්ධ කරගන්න අංකය. නැත්නම් මෙතන ඊමේල් එකක් වුණත් දාන්න පුළුවන්. එතකොට ඔන්න අපි බැලුවා දැන් අපිට ඕනේ මෙයාගේ මවුරට. අපි දැනටමත් දන්නවා මෙයාගේ මවුරට මොකද්ද? මේ තියෙන පිලිපීන් කියලා ගහලා. අපි යමු උත්තර වලට බලන්න. උත්තර වලට ගියාට පස්සේ මෙතන තියෙනවා ලින්කි ඉම්නිදා. ලින්කි ඉම්නිදා කියන්නේ මෙයාගේ නම. මේ තියෙන ලින්කි. එතකොට ඒක වැඩක් නෑ අපිට. මේ තියෙන පිලිපීන් කියලා. පිලිපීන් ඉම්නිදා. පිලිපීන් නම් මෙන්න මෙයා පිලිපීන් ජාතිකයෙක් තමයි. කුක්ගා කියන්නේ පිලිපීන් ජාතිකයෙක්. හරිනේ. එහෙනම් මෙන්න මේ දෙවැනි උත්තරේ හරි. එතකොට අපි මෙන්න මේ නොන් ඔප් පිම්නිදා මේ නොන් ඔප් කියන්න මොකක්ද මෙයාගේ වෘතිය. එතකොට මෙයාගේ ශේත්‍රය එයා කුෂිකර්මාන්තික පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉරියොක්සෝ කියන CV එක. ඉරියොක්සෝ එම්නිදා CV එක වේ. එතකොට අපිට මෙන්න මේ උත්තරය ආවා. මෙයා කොහේ ජාතිකයේද? මෙයා පිලිපීන් ජාතිකයෙක්. එහෙනම් හරි අපි ඒකට උත්තරය 2. එතකොට මෙතන කියනවා පොඩ්ඩක් බෑ. මෙතන කියනවා චිගොප්පියෝල් මේ චිගොප් කියන්නේ රැකියාව පියෝල් කියන්නේ අනු රැකියාවල් අනුව වේගුගින් විදේශිකයන් චියෝප්ජා රැකියා ගත කරන්න වන්යුන් ඒ කියන දැනට පවතින තත්ත්වයේ තේහාන් පිළිබඳ සොල්මයොන් ඔරෝ විස්තරයට මේ සොල්මයොන් කියන විස්තරය රෝරෝ කියන කිම්මගින් එන්ට ලෙස විස්තරයට මජ්නන් ගැලපෙන ගොසල් එක නැත්තන්දය මුවසිම්නිකා මොකක්ද කියල තමයි ප්‍රශ්නයහන්න රට මේ ගැන්න මේ රැකියාවල් අනුව විදේශික රැකියාගත කරන්න දැනට පවතින තත්ත්වයට තේහන් පිළිබඳ විස්තරයට ගැලපෙන එක මොකක්ද කියලා තමයි යහන්. මෙතන කියලා 2018 නියොන් අවුරුද්දේ කුක්ගාපෙල් මේ රටවල් අනුව කුක්ගාපෙල් රටවල් අනුව තල්ගි කියෙන ස්ටෝබෙරි සුචුල් එක් මේ ගැන්නේ ආනයනය කරපු නෑ අපනයනය කරපු ගාන අපනයනය කරපු ගාන තමයි මේ දාලතිය. හරිද? එතකොට මෙතන දීලා තියෙනවා මල්ලේ ඒසියා මේ මල්ලේසියා කියන මැලේසියා කියන එක. හරිද? මල්ලේසියා කියන මැලේසියා කියන එක. හරිනේ? තේගුක් කියලා කියනවා තේගුක් වලටම. එතකොට මෙන්න මේ සිංගප්පූර මේ සිංගප්පූර කියන සිංගප්පූර් වලට. හරිද? සිංගප්පූර කියලා සිංගප්පූර් වලට. එතකොට මෙන්න මෙතන තියෙනවා හොංකොං කියලා. මේ හොංකොං කියන්නේ හොංකොං වලට. හරිද? හොංකොං කියන හොංකොං වලට. එතකොට අපි යන් උත්තර වලට බලන්න. එතකොට මෙතන දීලා තියෙනවා හොංකොං මේ හොංකොංගේ කජම්මානි සුචුල් හෙත්තා මේ හොංකොං කියන නගරේ නැත්ත රට හොංකොං කියන රට කජම්මානි වඩාත් වැඩිය සුචුල් හෙත්ත අපනෑනය කෙරවා කියලාගෙන හරින මෙතින් වඩාත් වැඩියම්ම තියෙන්නේ එක. එතකොට ඒ උත්තරේ හරි පළවෙනි උත්තරේම හරි. ඊට පස්සේ අපි අටට ගියාට පස්සේ දෙවනියට කියලා තියෙන සිංගප්පූරුවේ මේ සිංගප්පූරුවේ කජං චොක්ගේ සුචුල් හෙත්තා සිංගප්පූරුව වඩාත් අඩුවෙන් කජං චොක්ගේ වඩාත් අඩුවෙන් නැත වඩාත් අඩුවාකාරයට අපනයනය කෙරවල් මෙති සිංගප්පූරු නෑනේ මේක දෙවනියට ලොකුයි ආහෙනම් ඒකත් වැරදි. වැරද? එතකොට මෙන්න මේ තුන්වැනිකට ගයා මල්ලේ ඒසියායේ එකන මැලේසියාවේ තූබොංචේරෝ දෙවනියාට මානි සුචුල් හෙත්තා. ඒකන්නේ මැලේසියාව දෙවනියට මේ අපනෑනය කෙරුවල් දෙවනියට වැඩි නෑන දෙවනියට මොකද තියෙන්නේ දෙවනියට වැඩියෙන් අපනෑනය කල තියෙන සිංගප්පූර මැලේසියාව තම අන්තිමට. එතකොට ඔන්න ඒකත් වැරදි. හරිද? ඉට පස්ස මෙතනගෙන තේකුක් පෝදා තේකුක් වලට වඩා මැලේසියායේ තෝ තව මානි සුචුල් එත්තා තව වැඩියෙන් අපනෑනය කෙරවා මෙන්න තේකුක් කොල්ටත් වඩා මැලේසියාව අපනෑනය කරා කියලා කියන බලමු කියල්ල. එතකොට මොකද අමේදී තේකුක් කොලට වඩා මැලේසියාව නෑ
මැලේසියාවට වඩා තමයි තේකු අපනෑනය කරලා දෙන්න. එතකොට ඒකත් වැරදි. අපි ඔන්න එක උත්තරේන විදිහ හොයාගත්තා. හරිනේ. ඒක එක උත්තරේ. ඊට පස්සේ මේක කියලා තියෙනවා ඊ පියුජිනන් මේ පුවරුව මුසන් කුමන තත්තිම්නික අර්ථයක්ද කියලා තමයි අහන්. මේ පූරුව කුමන අර්ථයක්ද කියලා අහන්. මෙතන කියනවා චොංගෙහෙයින් ඒ කියන්නේ ආබාධිතයන් චොංයොන් පමණක් වජංසිල් ලිම්නිදා වැසිකිලිය වේ. ආබාධිතයන් ආබාධිතයන් පමණක් වජංසිල් ලිම්නිද වැසිකිලිය වේ කියලා. ඒ කියන්නේ ආබාධිතයන්ට පමණක් අර මේ නියමෝ වැසිකිලිය වේලු. එහෙම එකක් නෙවෙයි මෙතනදී. මෙතන කියනවා චංහෙයින් මේ චංහෙයින් කියන්නේ ආබාධිතයන් චොංයොන් පමණක් එල්ලි බේතෝ ඉම්නිදා එල්ලි බේතෝ ඉම්නිදා කියෙන ලිෆ්ට එක වේ හර එල්ලි බේතෝ ගැන් ලිෆ්ට එක ඉම්නිදා කියන්න වේ එතකොට ආබාධිතයන්ට පමණක් වෙන්නුන ලිෆ්ට එක වේ ආහරණය ඒක හරි අපි තියලයන්ටික ඒස කොල්ලේතෝරෝ ඔල්ලා කල්සිස්සම් නිද මේ ඒස කොල්ලේතෝ කියලා ගැන්න විදුලි පඩිපෙල රෝ කියනගේ තේරුම් හතරයි කෙම්මගින් එන්ට ලෙස එතෝට විදුලි පඩි පෙළ මගින් ඔල්ලා කල්සු ස්තම්නිද ඔල්ලා කදාගෙන ඒලට යන ඔල් සිස්සම් නිදාගෙන යම්සි ක්‍රියාව කරන්න පුළ ඔල්ලා කල් සිස්සම් නිදා ඉහලට යන්න පුළුව හරන විදුලි පඩිපල මගේ නිහලට යන්න පුළ තෝට ඒකත්න එහෙම ගන්න පඩිපලන්න නහෙන මෙතනගෙනවා නම්ජාවා පිරිමියා සහ යෝජාග ගැහැනිය කති එකට තාමයොන් අන්තෙම් නිදා නගිනවානම් වැරදි හර මේ තදා කියනගේ තේරුම් තියෙන ගොඩක් තදා කඩදාසි පුච්චනවා එතකොට කන්දකට නගෙනවා පඩියක් ලබාගන්නවා එත මං අනිත් පේපරේ මේ මොනාද කොන්ගෙත්නන්නහකට සමාන පදයකට හරි දාලා ඕක උත්තරටිය දෙන්න මේ සම්පූර්ණ ඒ යන ඕක තියෙනවා හතක් කටක් විතර දෙන ඔක්කොම දෙන්න එතකොට මෙතන කියෙන පිරිමියා සහ ගැහැනිය කති එකට තා මෙයොන් අන්තෙම්ද මේ මියොන් අන්තෙම්නිදා ගැන ක්‍රම එක කරනවානම් වැරදි කියලාගන්න එතකොට නගෙනවානම් වැරදි එතකොට මෙන මේක උත්තරේ මෙන්න මේ දෙවනිය එක මොකද මේ අනිත් එකක්කත් ගැලපෙන්න අරන එතවට මේකට ගියාට පස්සේ මේක කියනවා තාමල් පහත ඉල්ගෝ කියන කියවලා මජ්නන් ගැලපෙන ගොසල් එක නැත්තන්තය කොරසිප්සියෝ පහත දෙය පහත කියවලා ගැලපෙන එක තෝරන්න කියලා තමයි කිය එතවට මෙතර මෙනුව එකක් දීලා තියෙන්නේ ඔන්නරි ඔන්නල් කියන්න අද ඒදාන අයිති තොට අද දවස මෙනුව එක තමයි මේ තින් මෙනු අද දවස මෙනුව එක හරද මේ දැන්ව මෙනුව එකක් කියලා කියන දන්නවන දැන්ව කඩවල්ල තින්න අද ඔන්න අදකාන මෙනු අද තියෙන මෙනුව එක තමයි මේක අන්න ඒක ඒටවස චොන්සිම් කියනවා දහවල් ආහාරය හරිද චොන්සිම් කියන්න දහවල් ආහාරයට යාලා එයාලගේ මෙනුව එක දාලා තියෙනවා මෙන් මේ පුල්කොකි උච්චපු මස්සා පිපිම් පප් මේ බත් හරිද රයිස් පත්යම් මේ පිපිම් පප් මේ පිපිම් පප් කියන කෑම එකක් ඒක දීලා තියෙන ඔන්න කෑම දෙකත් තියෙන එතකොටත් මේ මේක මෙන් මෙහෙමෙන්න්න ඕනොද මේ මෙහෙම වචන යන්න මේක චොන්යොක් කියලෙන්න ඕන මෙන්න මෙහෙමෙන්න්න ඕනේ ඔකොම්දගන්න හරද චොන්නොක් කියන රාත්‍රියයට යාලා මෙනුව එක විදියට දේල් දෙන කිම්චිචිගේ හරන මෙ මේ කිම්චිචිගේ කියන කෑමක තමයි දීලති ඊට පස්සේ ආය අතරේක දීලා තිලා මේ ඔම්රිය් බීම විදියට ඒගැන්නේ බීමක් විදියට දීලා තියෙන කෝෆි මේ අද මෙනුව එක කොෆිත් තියනවා එතකොට මෙතන දාල ශික්ෂා සිගාන් මේ ආහාරගන්න වේලාව මේ ශික්ෂාසිගාන් ගැන ආහාරගන්න වෙලාව චොන්සිම් කියන දහවල් ආහාරය දෙනවා දොළහේ සිට එක දක්වා දොළහේ සිට එක දක්වා මේ රාත්‍රි කෑම එක දෙනවා දහ අටේ සිට දහනමේ දක්ව එකන හය සිට හත දක්වා හරිද මේ චූ කියලා දාලා තින්නේ මෙන්න මේ එකන්නේ මේ ආපන ශාලාවේ ඇඩ්‍රස් එක හරන මෙතින් හංගොක් චොන්ජා සාවොන් සික්තක් මේක නම තමයි මේ හරිද ඒගැන්නේ ඇඩ්‍රස් එකයි නමයි දිලදී මේ හංගොක් චොංචා සාවන් සික්තා මේ තියෙන චූ කියලා මේක ඇඩ්‍රස් එක තමයි හරන එතොර අපි උත්තරවලට ගියාට පස්සේ බලමුකක්ද හරික් කිය එතකොට මෙන මෙතන කියනවා කොෆිරල් මසිල්සු ඉස්සම් නිදා කෝෆි බොන්න පුළුවන් හරිද කෝෆි බොන්න පුළුවන් කියන අපි බලමු කෝෆි බොන්න පුළුවන්ද කියන කොෆිරල් මසිල්සු ඉස්සම් නිදා කියලා තියෙන අපි බලමු ගිහිල්ලා කෝෆි බොන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මේ මෙතන තියෙන අම්රේසු කොෆි
අද මෙනුව එක කෝෆි බොන්න පුළුව ආහෙනන්ගේ පළවෙනි උත්තරේම ඔන්න අපිට හරි කියලා ගන්න පුළුව පළවෙනි උත්තරේම හරි කියලා ගන්න පුල හරද ඉට පස්ස දෙවනි එක ගෙන චොන්සිම් දහවල්ලාහාරය මෙනු දහවල්ලාහාරය මෙනුව එක සේකාජිම් නිදා තුන්වර්ගයක් වේලු හරද දහවල්ලාහාරය මෙනුව එක සේකාජිම් නිදා තුන්වර්ගයක් වේ කියලා කිය නෑනේ මෙතින් මෙතන පුල්කොගේ පිබිම්පා කෑම වර්ග දෙකයි තියෙන් එතොට මෙතන තුනන් නෑන් සේ කියන්න තුන හන්තු සේ ආහෙන තුනක් වෙන්න ඕන තුනන් නෑනේ දෙකයි තියෙන් එහෙනම් ඒක වැරදි හරද ඊට පස්සේ කියෙන තුන්වැනි එක කියෙනවා චොන්නොක් කියන හවස නැත රාත්‍රි කෑම කියලගන්න රාත්‍රී කෑම මෙනිව් මෙනුව එක මේ රාත්‍රී මෙනුව එක තූකාජිම් නිදා දෙවර්ගයක් වේලු හරද තුර අපි කියා බලන්න මෙතින් චොන්නෝ හරද මෙතින් ඔන්න චොන්නෝ චොන්නොක් කියතින් එක අයිතින් ආහෙනම් තූකාජි වෙන්න බෑ එන ඔන්න ඒකත් වැරදි එතවට අපි කිය හතරවැනිකට හතරවැනි කියලා චොන්නයෝගේ කියන්නේ රාත්‍රියයට අහොප්සි කාජී හම්නිදා නමේ දක්වා කරනවල් එතකොට මෙ මේ මෙනුව එක දාපු අන්තිම ටයිම එක තමයි අපි බලන්න මේ චොන්නයෝගේ රාත්‍රියයට අහොප්සි කාජි නමේ දක්වා හම්නිදා කරනවා කියලා බලම අපි කියවනගන් තියෙනවාදක මෙතින මෙතන මෙතන කියනවා අරද මෙතන ගෙන මෙතින් චොන්නක් රාත්‍රියයට දහටේ සිට දහනමේ දක්වාගෙන හයේ සිට හත දක්වා තමයි තියන්න නමේ දක්වා නෑ ආහෙනම් ඒකත් වැරදි එතකොට පළවෙනි උත්තරේ ඔන්න නිකම්ම හරි කියලා අපි ගත්තා හරණ අපි අන්දැන් පාලොස්වනි ප්‍රශ්නයට පහළව දාසය තියෙන්නේ පින්කනේ තොරෝකල් හිස්තැනට ඇතුළත් වන කජං අල්මඩ කජං අල්මජන් වඩාත් ගැලපෙන ගොසල් එක නැත්තන්දය කොරසිප්සියෝ තෝරන්න කියලකිය. හිස්තෑනට ගැලපෙන ස්ථානට ඇතුළත්වන වඩාත් ගැලපෙන එක තෝරන්න කියලතමයිකින් වඩාත් ගැලපෙන එක හරිද එතකොට දැන් වාහිතන වඩාත් ගැලපෙන එක වහම මෙහෙමයි දෙකක් යනව කියන්න එකළඟි ඒ දෙකනුත් වඩාත්ම ගැලපෙන එක තමයි අපි හොන්න දෙකක් එකළඟට ඔන්න ගැලපෙනවා ඒ දෙකනුත් අපි වඩාත්ම ගැලපෙන එක තමයි මෙතනින් හොන්න හරිද තොර මෙතන කියෙනවා මාත ඒසෝ මේ අලුත් ප්‍රශ්න මාත ඒසෝ ගැන වෙළඳ සැලේදී නානුවෝ චුනන් බෙදලා දෙන නානුවෝ චුනන් බෙදලා දෙන මේ ආවෝ හේචුදා කියන යම් කිසිකයා කරලා දෙන්න කියෙන අදහස් හරද එතෝට ඕක තමයි අර ආවෝ හේජුසයෝ වෙන්නේ එතෝට මෙතන බෙදලා දෙන හිස්තනා ප්‍රල්දාලා තියෙනවා තොන්ගේ ගැන හරහා හරෙන් සම්පුම් මේ හරෙන් සම්පුම්ගම හරෙන් කියන වට්ටම් එතවට සම්පුම් කියන බාණ්ඩ තොට වට්ටම් බාණ්ඩ මිත් කියනව සහ හරෙන් කමෙක් මේ හරෙන් කමෙක් කියලා කියන්නමකද මේ හරෙන් කමෙක් කියන්නේ වට්ටම් අමවුන්් එක හරිද නැත්තම් වට්ටම් ගාන එතකොට මේ චුජෝන් කියනවා නිර්දේශ කරන චුජොන් හදා නිර්දේශ කරන එතකොට චුජොන් සම්පුම් කියලකිවුවොත් නිර්දේශ කරපු බාන්් නිර්දේශ කරපු බාණ්ඩ තැන් කියන්නේ ආදිය ආදිය හරිද ආදිය හරෙන් හෙන්සායි මේ හරෙන් හෙන්සාය කියලා කියන්නේ මේ වට්ටම් කියාකාරකම මේ හෙන්සාගයන් උත්සව කියලා ගන්න පුලුවන් නැත්තම් කියාකාරගම් ගන්න පුලන් තවත් එකක් තියෙනවා ඒක මට මතක නෑ දැන්ට මං කියන්න හරිද මේ හරෙන් හෙන්සාය කියන්න මේ වට්ටම් කියාකාරකමේ තේහාන් පිළිබඳ චොම්බු කියන තොරතුරු ඔදොල්සු ඉස්සම් නිදා ලබාගන්න පුළුවන් හරිද මේ ඔත්තා කියන්නේ ලබාගන්න හරිද මෙතින් ඔත්තා ඔත්තා ඕකට සමානයි මෙන්න මේ පත්තා කියන එක හරිද මේ ඔත්තා සමානයි පත්තා දෙකම ලබාගන්න එතවට මෙතන ගත්තර පස්සේ මෙතන කියන්න මෙහෙමයි මේ වෙළඳ සැලේදී බෙදලා දෙන හිස්තනං තොන්ගේ හරහා හරෙන් සම්පුම් එකන්නේ වට්ටම් බාණ්ඩ සහ හරෙන් කමෙක් වට්ටම් මේ ගැන වට්ටම් වටිනාකම චුජොන් සම්පුම් ඒයාලා ඒ ගැන යාලා නිර්දේශ කරපු බාණ්ඩ තැන් ආදිය හරෙන් හෙන්සායි ඒකැනේ වට්ටන් දෙන කියාකාරකමේ තේහන් පිළිබඳ චොම්බු ගෙන තොරතුරු ඔදොල් සිස්සම් නිදා ලබාගන්න බොලුව මේ උත්තා කියන ලබාගන්න ඔල් සිස්සම් නිදාගන්න යම් කිසි ක්‍රියාවක් කරන්න පුළන්ගෙන අදහ හරිද එතෝට මෙතැන්න ගයාට පස්සේ මෙතන කොංගෝ මේ කොංගෝ කියන්නේ දැන්වීම
පංගෝ කියන දැන්වීමල්ලු. මෙතන කියලා චොන්දංචි මේ චොන්දංචි කියන අත්පත්තික. අරද මෙතර කූපන් මේ කූපන් කියන කූපන් එක. එතොන මේ සංජා කියන පෙට්ටි. හරිද දැම් මේක අප මෙහෙමයි ගන්න ඔන්න දැම් අපිට හිතන්න පුළුවන් මේ දෙකත් ගැලපෙන තුනත් ගැලපෙනවාගේ. හර එතොට මේක දැන්වීමන් නෙවෙනි. හරිද මේක කියන්න මෙන්න මේ මාට්ටකේදී බෙදලා දෙන මොගක්කර මේක මේ වෙළඳ සැලේ මොනොහරි දෙයක් බෙදලා දෙනු. හරිද ඒ බෙදලා දෙන එක හරහා මෙතියන් හරහා අපිට එයාල දෙන බාණ්ඩේ හරිද ඒ බාණ්ඩේ ඒගැන්නේ වට්ටන් දෙන බාණ්ඩේ දැනගන්න පුළුවන්ලු සහ මේ ඒකන වට්ටන් දෙන ගාන දැනගන්නත් පුළුවන් එයාලා නිර්දේශ කරපු බාණ්ඩ දැනගන්නත් පුළුවන්ලු. ඒ වගේම තමයි ඒ කියාකරම මේ කියන්න ඒ කියාකාරකමය පිළිබඳ චොම්බු තොරතුරු ලබාගන්න පුළුවන්. එතකොට එහෙම ලබාගන්න පුළුවන්නම් ඒක මේ සම්පූර්ණය කියන්නේ ඔන්න දැන් අපිට දෙන ඒ මොකක් හරි දේ ලියලා තියෙන්න ඕනේ දැන් ඒක තියෙන එයාලා නිර්දේශ කරපු බාණ්ඩ. එතකොට එයාලා දෙන වට්ටම ලියලා තියෙන්න ඕනේ. හරිද ඒ වගේම තමයි දැන් එයාලා දෙන ඒ වට්ටම අඩු කරලා තියෙන ඒ කියන්නේ amount එක. දැන් ඔන්න 18 දෙන බඩුවක් එයාලා ඒ මොකක් හරි පත්‍රිකාවේ ලියලා තියෙනවා 18 තියෙන බඩුව දැන් දෙනවා 500යි. අන්න ඒ වගේ ලියපු පත්‍රිකාවක් තමයි මෙන්න මේ කියන්නේ. හරිද මෙන්න මේ උත්තරේ දෙක මේ චොන්දංචී කියලා ගැන අත්පත්‍රිකාව හරිද මෙන් මේ චොන්දංචී කියනගේ ඔන්න කියන සේරම ලියලා තියෙනවා. කියන්නේ එයාලා නිර්දේශ කරපු බාණ්ඩය ඒ වගේම තමයි ඒක තියෙන එයාලා ඒ කියන්නේ බෝනස් එකක් දෙන ඒ ගාන amount එක එතකොට ඒ දෙන බාණ්ඩය මොකක්ද කියලා ඒ හැමදේම මෙන්න මේ අත්පත්‍රිකාවල ලියලා තියෙනවා. මේ කූපන් කියන්නේ මේක ඇවිල්ලා කූපන් කියලා කියන්නේ මෙහෙමයි. කූපන් කියන්නේ මෙන්න මේ කූපන් එක ගත්තට පස්සේ අපිට දැන් 1000ක බඩුවක් අපිට රුපියල් 900ට 850ට වගේ මෙන්න මේ කූපන් එක. ඒ කියන්නේ සල්ලි වෙනුවට මේ කූපන් එක තමයි දීලා අපි බඩු ගන්න. මේ කූපන් එක දුන්නාම අපිට අඩුවෙන් ඒ කියන්නේ අර අපි ගන්න ගානට වඩා අඩුවෙන් බඩු ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙන්න මේ කූපන් එකෙන් එන්නේ. දැන් මෙන්න මේ හැමදේම ලියලා තියෙන්නේ මේ වට්ටම් බාණ්ඩ වට්ටම් ගාස්තුව ඔය ඔක්කොම ලියලා තියෙන්නේ මෙන්න මේ චොන්දංචි කියන පත්‍රිකාවේ. මේකට කියන අත්පත්‍රිකාව කියලා. හරිද? ඔය මේ කඩවල් වල දෙනවා මේක. හරිනේ. උත්තරේ මෙන්න මේ දෙක. හරි. මේ අලුත් ප්‍රශ්න. එතකොට මෙතන කියනවා ඔන්ලයින් මේ ඔන්ලයින් සොපින් මෝල් තොන්ගේ මේ ඔන්ලයින් සොපින් මෝල් කියලා කියන්නේ මේ තොන්ගේ කියන්නේ හරිද මේ ඔන්ලයින් සොපින් මෝල් කියලා කියන්නේ දැන් ඔය eBay එක තියෙනවා. එතනින් ගියාම නූන් එක තියෙනවා. ඔය දරාස් එක තියෙනවා. අර ඒ වගේ තියෙන්නේ දැන් ඔය ලොකු බඩු විකුණන ලොකු කියන්නේ ඕන බඩුවක් තියෙනවනේ ඒ වගේ. අන්නේ ඔන්ලයින් සොපින් මෝල් කියන්නේ අන්න ඒවා. හරිද අන්න ඒ වෙබ්සයිට් හරහා තක්චොන් කියන විශේෂ සම්පුමල් බාණ්ඩ සාගේ මේ සාගේ කියන්නේ මංකිව්වා සදා කියන්න මොකක්ද ලාබයි පාර්සල් කරන. එතොට ලාබෙට කුමේ හාගුණ මිලදී ගන්නවා හෝ පදල් සිස්ටම් නිදා මේ පදල් සිස්ටම් නිදා කියනවා ලබාගන්න පුළුවන් කියලා. පදල් සිස්ටම් නිදා ලබාගන්න පුළුවන්. හරිද එතවන ම මේ කුමේ හදා කියන මිලදී ගන්නවන් මේකට සමාන වචන්ටිකක් දෙන්නද. සතා මිලදී ගන්න. වරිද හිට පස්සේ කොයි පදා. කොයි පදා මිලදී ගන්න. ඊට පස්සේ කුමේ හදා. කුමේ හදා. ඊට පස්සේ ජන්මාන් හදා කියලා ගන්නත් පුළුවන්. හරිද ජම්මාන් හදා කියලා ගන්නත් පුළුවන්. හැබැයි එකක් මත තියන්න මෙන්න මේ ජම්මාන් හදා කියන එක කෑම එක්ක આવොත් අම්සිකල් ජම්මාන් හදා කියලා આવොත් කෑම ඒ කියන්නේ පිළියෙල කරනවා කියලා ගන්න හොඳේ. අම්සිකල් ජම්මාන් හදා කියලා આવොත් කෑම පිළියෙල කරනවා නැත්නම් ඕන තැනක මේවා මේ සමාන පද. සදා කුයිප්පදා කුමේ හදා ජන්මාන් හදා. හරිනේ ඔය තරක් දාගන්න. එතකොට මෙතන කියන මේ මිලදී ගන්නවා හෝ පදල් සිස්ටම් නිදා. හරිද? ආයි කියවන්නම් මේක මේ ඔන්ලයින් shopping mall හරහා විශේෂ භාණ්ඩ ලාභෙට කුමේ හා ගුණ
ලාබෙට මිලදී ගන්නවා හෝ පදල්සු ඉස්සම්නිද හරිද එතවන මෙතන කියෙන මුර්යෝ පෙසොන් එකන නොමිලේ බෙදා හැරීමලු නොමිලේ බෙදා හැරීම එතවන මෙ මේ චොක්ක්‍රිප් පොයින්ත කියලා කියන්නේ මෙමයි මේ චොක්ක්‍රිප් පොයින්ත කියලා කියන්නේ මේක වෙන්නේ අපි දැන් එකම තැනකින් දැන් වාලා හිතන්නක දැන් වාලා දැන්ව වෙබ්සයිට් ොලින් හරිද වැඩිපුරම ඕක තියෙනව වෙබ්සයිට්ල ඒ වෙබ්සයිට්ෙන් වාල දැන්ගන්න එක දිගටම බඩු හතරක් පහක් හයක් හතක් විතර ගන්නකොට අපිට එතන එයාලා පොයින්් දෙනවා හරිද ඒ පොයින්් දෙනකොට ඒ ඒ පොයින් එකතුවෙන් 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 එකතුවෙන්න ඒගැන පොයින්ට යාලාගේ නියමිත ගානත් තියෙනවා ඒ නියමිත ගාන එකතුනාට පස්සේ යාලා ඒකට මිලක් නියම කරන හරිද ඔය පොයින් ගාන දැම් පොයින්් සියක් දාහක් එකතුනා කියන්න ඔන්න පොයින්් දාහක් එකතු වෙලා දීර ඒ පොයින්් දාහට යාලා මිලක් නියම කරනවා මේ පොයින්් දාහට අපි මේ ආට දෙනවා මෙන්න මේ දාහට අටසියක් දෙනවා ගන්න නැත්ත හයසීයක් දෙනවා ඒ හයිසීයට අන්න ඒකන පොයින්් දාහට ඒ ද රුපියල්ලින් ගත්ත රුපියල් හයිසියක් දෙනවා කියන්නක ඒ හයසීයට අපිට අර ශොපින් මෝල් ඒකැන ඔය ඔන්ලයින් ශොපින් මෝල් එක හරහම්ම අපිට බඩු ගන්න පුළුවන් එකැන නොමිලේ අපි බඩු ගන්න එයාලා ඒ පොයින්ට එක පොයින්ට එක පොයින්ට එක හරි ඒ පොයින්් දහයක් දෙනවන හෙමයි අන්න පොයින්ට එකතුවනු අන්නේ එකතුවන පොයින්ටොල්ල තමයි මෙ චොක්්‍රිප් පොයින්ත කියලා කියන්න හරිද අන්නේ එකතුවන පොයින්ත එක තමයි මෙන්න මේ කියන් මේවා වැඩිපුර තියෙනවා මේ ඔය ඔන්ලයින් චොපින් මෝල්හරා ඒ වගේ ඔය පිටරටවල්ල මේක තියෙන ගොඩ කඩවල්ලත් තියෙනවා මේක පිටරටවල්ල කඩවල්ලත් තියෙන එතවට මේ කූපන් කෙනෙක වාලා දන්න මේ කූපන් එක දුන්නට පස්සේ අපිට අර දැන් මේ කූපන් එක ගියාට පස්සේ අර අපේ සල්ලි දීලා ගන්නට වඩා අඩුවෙන් බාණ්ඩයම් මිලදී ගන්න පොළො හරණ එතකොට මෙන මෙතන කියනවා හතර කියනවා චුගා හරි මේ චුගාහරෙන් ගැන මේ චුගා කියන්න අමතර හරින් කියන වට්ටම් අමතර වට්නම් හරිද මේ මුර්යෝ පෙසොන් සමහරු මෙ මේ එක උත්තරේ ගහන්න පුළුවන් නමුත් එක උත්තරේ ගහන්න බැරි හේතුව තමයි ඔයාලා දැම් ෆෝර්ණ කරගෙන බලන්න නොමිලේ බෙදාහරි මෝල්ට වඩා මෙන්න මේ ඔන්ලයින් සොපින් මෝල් හරහා තියෙන්නේ මුලින්ම තියෙනවා බාණ්ඩ දාලා එතනින් මිලදාල් තියෙන ඒක මිලදාලා ඊට පස්සේ අපිට දෙන ෆෝන්නක් ගන්නවන ෆෝන් එක වර්ගේ අපිට ඕන මොන කලායකද සුදුද රතුද කළුද ඊට පස්සේ ඊට යටින් තියෙනවා ඊට තවත් ටිකක් යටින් තියෙනවා ඩිලිවරි ගාස්තු 110යි 115යි 120යි ආන් එහෙම ඩිලිවරි ගානක් දාලා මොකද දැන් මෙයාලා මේ බඩු මෙහෙම මේව කරාට සමහර ඩිලිවරි කම්පැනි වෙනයි සමහර ඩිලිවරි කම්පැනි වෙනයි මෙන්න මේ බඩු විකුණන කම්පැනි වෙන එතකොට මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි මෙන්න මේවා කරගෙනයන් එතකොට අනිවාරෙන්ම මෙතනට ඩිලිවරි ගාස්තුවක් එකතු වෙනවම තමයි අරන ඩිලිවරි ගාස්තුවක් එකතු වෙන තොට අපිට මේ උත්තරේ ගන්න බෑ අපිට මෙන්න මේ ගන්න පුළුවන් මෙන්න මේ හතර චුගාහරින් මේ අමතර වට්ටම් කියන එක තමයි අපිට ගන්න පුළුවන් හරිද අපි ඒක දාලා බලමු මේක කියෙන මෙන්න මේ ඔන්ලයින් සොපින් මෝල් හරහා විශේෂ බාන්්ඩ ලාබෙට මිලදී ගන්නවා හෝ අමතර වට්ටම් පදල්සිස්සම් නිද ලබන්න පුළුවන් කියලාගෙන තොට හතරමිනි උත්තරේ ගැලපෙන මං හිතන වාලට මේටික තේරුණා කියලා ඔයාල දැංග හල බලන්න මෙන්න මේ නම්ටික ගුගල්ලේ හල බලන්න නිකන් එනවා හරිද මේ මොර්යෝ පෙසෝන් කියලා කියන එක දැන් වාලා ඔය වෙබ්සයිට් එකට යන්නක වෙබ්සයිට් එකට ගිහිල්ලා මං කියනවට වෙබ්සයිට් එක යටට ගිහිල්ල බලන්න ඔයාලට අමතර කියන් ඩිලිව ගාස්තුවක් වෙනම දාලා තියෙනවා මෙන්න මේ ඩිලිව ගාස්තු මෙච්චරයි කියලා නැත්ත යාලට කෝල් කරහමත් යාලගෙන අස ඩිලිව ගාස්තු මෙන මෙච්චරයි මේ ගාන ඩිලිව ගාස්තු යනවා හරින එතකොට ඒක හරි ඒක හතර තමයි උත්තර හරි අපි යමු පල්ලෙහාට අපි එතකොට 14 ගියාට පස්සේ අපිට තියෙනවා තාම් සොල්මයොන් එරි මේ පහත විස්තරයට සොල්මයොන් ගැන විස්තරයි ඒ කියනගේ තේරුම් දෙකයි ඒ නැත්තන්ට පහත විස්තරයේ අල්මජ වඩාත් ගැලපෙන ඕවිරල් ඕවි කෙන වචනය කොරසිප්සියෝ තෝරන්න කියල තමයි කියන්න පහත විස්තරයට වඩාත්ම ගැලපෙන වචනය තෝරන්න කියලා කියන හරද එතකොට හරන එතවට මෙතන කියලා තියෙන නාමුනා ලීහෝ මොක්චේ කියන ද්‍රව නැත්තම් ඕ ද්‍රව කියලගන්න පියෝමයෝන් කියන මතු පිට පියෝමයෝන් මතු පිට මිකරොබ්ගේ අරද මේ මිකරොප්තා කියලා කියන්න සුමටයි මේ ගේ කියන එක ආකාරයට නැත්තන්ට කියලගන්න මිකරොප්
පිය කියලා ගහම සුමටව. නැත්තම් සුමට ආකාරයට කක් කක්නන්දේ ඒගැන්න කමේ කක්තා කියන කොටසක් අඩු කරන කක්තා ගැන කොටසක් කරනවා නන්දේ ගැන අතර කොටසක් අඩු කරන අතර නැත්තම් මේ නන්දේගෙන විට්ට කියලගන්න අතර නැත්තම් විට එතවට කොටසක් අඩු කරන විට සනන් භාවිතා කරන තෝගුම් නිද උපකරණයක් වේ හරන මේටික ඇති උත්තරේ ගහන්න තයාංහන් සොරි යොන්දෝය මේ යොන්දෝය කියන්නේ තත්ත්වයට මේ යොන්දෝ කියන්න තත්ත්වය ඒ කියන්නේ ඒ නැත්තන්ට තත්ත්වයට තරා කියන අනුව චොන්රියෝගා මේ චොන්රියෝ කියන වර්ග චොන්රියෝ කියන වර්ග තයාං හජිමාන් විවිධ නමුත් තත්ත්වයට ඒගැන තත්ත්වයට අනුව තත්ත්වයට අනුව වර්ග විවිධ නමුත් හරින තත්ත්වයට අනුව වර්ග විවිධ නමුත් චුරෝ මේ චුරෝ කියන සාමාන්‍යයෙන් කාගුරල් කියන ලීබඩු හරි ලීබඩු චෙජක් කල්තේ සයුම් හම්නිදා මේ චෙජක් හදා කියලා කියනවා චෙජක් හදා කියන්නේ අදනවා කියන අදහස් හරන චෙජක් හදා හදන විට සයුම් හම්නිදා භාවිතා කරන අපි අයි බලමු ලීහෝ මුක්තේ ද්‍රැව මතුපිට සුමටව කොටසක් අඩු කරන විට භාවිතා කරන තෝගුම් නිද උපකරණයක් වේ යොන්දොය ගැන තත්ත්වයට හරිද යොන්දොය කියන තත්ත්වයට තරා අනුව වර්ග තයාන් හජිමාන් මේ තයන් හදා කියන විවිධ ජිමාන් කැන නමුත් විවිධ නමුත් චුරෝ සාමාන්‍යයෙන් කාගුරල් චෙජක් කල්ද ලේබඩු නිෂ්පාදනය කරන විට සයුම් හම්නිද භාවිතා කරන කෙළගෙන තොර මෙන මෙතන මුලින්ම තියෙනවා තෙපේ කියන යතු කැටේ මංචී කියෙන මිටිය තොප් කියනවා කියත සබ් කියනවා සවල් එතවට මෙ මේ මංචී සබ් කියන දෙකම අපිට වැඩන්න හරිද මේ කොටසක් අඩු කරන්න බෑනම වගේ එතවරම මේ තොප් කියන කියත තියෙන හරිද කියතෙන් සුමට කරන්න බෑ කියතෙන් සුමට කරන්න බෑන් මතු පිට සුමට කරන්න බෑ මෙන්න මේ ලෑලි ඔල හරි නැත්තං මෙන්න මේ ලී ඔල හරි මතු පිට සුමට කරනවා කියලා ඕත් මෙන්න මේ ඒගැන්නේ කොමෙක් සුමටව කොටසක් අඩු කරනවා කියලාවත් මෙන්න මේ තෙපේ ගහන්න හරිද ආය මේක තව ප්‍රශ්යක් තියෙනවා ඒගැන්නේ වැලි කඩදාසියත් එතකොට වැලි කඩදාසියා මේ තෝකුණු මේ උපකරණය වේ යෙන්නේ චොංගි කඩදාසිය කියලා ඒවි හරිද මේ ලෑලියලෝ හෝ ද්‍රැවෝල මතුපිට සුමට කරනවා කොටසක් අඩු කරන විට භාවිතා කරන මේ තෝකු කියලා එන්න නෑහෙමන මෙතන චොංගී කෙලෙයි කඩදාසිය වේ කියලා අංහෙමාවොත් අපි ගහන්නේ මොකක්ද වැලි කඩදාසිය හරන ඒමවත් අපි ගහන වැලි කඩදාසිය දැන් අපි ගහන මොකද මෙතන තෙපේ යතු ගැටය හරන එහෙනම් ඒ උත්තරේ අපිට උත්තරේ මෙන්න මේ එක එතවන මෙතන කියනවා 18 සහ 19 තාම් කරල්ලෙල්ගෝ පහත ඡේදය කියවලා මුවසේ තේහාන් කරංජි මොකක් පිළිබඳ ඡේදයක්ද කියලා කොරසිප්සියෝ තෝරන්න කියලා තමයි කියන්න පහත ඡේදය කියවලා මොකක් පිළිබඳ ඡේදයක්ද කියලා තෝරන්න කියලා තමයිද මෙතන ගෙන සෝරේ එකැන මේ සෝල් නගරයේ සේකොංගොනි කියලා අලුත් උද්‍යානයක් සෙංගිම් නිදාගෙන ඇති වුණා කියෙන අදහස මෙන්න මේ සෝල් කියෙන නගරයේ අලුත් කොංගොන් සෙංගිම් නිදා ඇති වුණා මේ කොංගොන් අනේ මෙන්න මේ උද්‍යානය අනේ ගැන ඇතුළේ උද්‍යානය ඇතුළේ හෝසුගා ඉස්සෝසු විලක් තියෙන නිසා හෝසුගා ඉස්සෝසු මේ හෝසු ගැන විලක් තියෙන නිසා පේරල් තල්සු ඉස්සම් නිදා හරිද ඒකන්න මේ නැව් පදින්න පුළුවන් එතුර මේ පේ කියනගේ තේරුම් තුනයි නැව බඩ පයාස් හරිද අපිට මෙතන නැව් කියලන ගන්න වෙන්නේ නමුත් අපි හිතන්න ඕනේ දැම් විලක නැව් පදින්න පුළුවන්ද බෑනේ විලක සාමාන්‍යෙන් තියෙන්නේ හංස බෝට්ටු අර දාහට දස් පන්සිර තින පොඩි බෝට් අන්නේ ගැන තමයි මේ මෙතන කියන්න හරිද අන්නේ බෝට්ටු තල් සිස්සම් නිද පදින්න පුළුවම තදා කියන්නේ දැන් චදොංගෝරල් තදා බයිසිකලයක් පදිනවා අන්නෙම හැමදේකනම ගන්නවල දැන් මෙතන නැව් පදින්න පුළුවන් අලු සිස්සම් නිදාගෙන යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් කියන අදහස එතකොට ඊට පස්සේ ආයි කියලා තියෙනවා කොංයනොල් පුල්සු ඉත්නන් ඒකන්න රං ඒකන්නේ ඉදිරිපත් කිරීම් බලන්න පුළුවන් කොංයන් පොදා කියන්න ඉදිරිපත් කිරීම් බලනවා අල්ස්විත්නන් කියන්න බලන්න පුළුවන් යාවි මේ යාවි කියන පිටත කොංයොන් ජන්දෝ ඒකන්න ඉදිරිපත් කිරීම් කරන ස්ථානයක් නැත්තා රඟහලකුත් හරිද මේ දෝ කියන්න එතෝට රඟහලකුත් වෙන නැත්තන් ඉදිරිපත් කරන ස්ථානයකුත් ඉස්සම් නිදා තියෙනවා කියලා කියන ඉල්නයන් හුවේ එක අවුරුද්ධකට පස්සේ එල්නයන් හුවේ කියලා කියන්න එල්නයන් කියන එක අවුරුද්දක්
හුවේ කියන්නේ පස්සේ අන් හුවේ හරිද මේ තියෙන ගැම එක අන් හුවේ අන් හුවේ කියන්නේ යම්කිසි දෙයක් කළාට පස්සේ එතකොට එක අවුරුද්දකට පස්සේ මිසුල් ගුවන් දෝ මේ මිසුල් ගුවන් කියනවා කලාගාරය දෝ දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ කලාගාරයකුත් වෙනවා මෙතින් දෝ කලාගාරයකුත් මන්දනන් හදන කෙහෙක් ඉම්නිදා සැලස්මක් මේ කෙහෙක් කියන සැලස්මක් ඉම්නිදා කියන්න වේ සැලස්මක් වේම ආය කියන්න සෝරේ සේකොංගොනි සෙංගිම්නිදා ඒ කියන්න මෙ මේ සෝල් කියෙන නගරේ අලුත් උද්‍යානයක් ඇති වනා කියලා කියෙන මෙ මේ කොංගොන් අනේ මෙ මේ උද්‍යානය ඇතුළේ උද්‍යානය ඇතුළේ විලක් තියෙන නිසා මෙන්න මේ හංස බෝට්ටු තල්සිස්සම් නිදා නගින්න මේ පදින්න පුළුවන්ලු මේ ඉදිරිපත් කිරීමුල් බලන්න පුළුවන් පිටත රඟහලකුත් නැත්තම් මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කිරීම කරන ස්ථානයකුත් තියෙනවලු එක අවුරුද්ධකට පස්සේ මෙන්න මේ කලාගාරයකුත් හැදන්න සැලස්මක් වේ කියලා කියන එතකොට අපි උත්තරවලට ගියහම් මෙතන දෙෙන අනේ කියන්නේ තොරතුරු හරයෙන් කියන මොනවාද හරයෙන් කෙන වට්ටා හරද හරයෙන් කියනවා වට්ටා එතකොට අපිට මෙන්න මේ තුනේ කියනවා සේල් මේ සේල් කියන සේල් එක මේ කූගියොම් හරද අපිට කිවීමගත්ද මෝසේතේ මොකක් පිළිබඳ චේදයක්ද කියල තමයි තොරන්න තෝට මෙතන මේ තියෙන්නේ සම්පූර්ණ තොරතුරටි ගන්න තියෙන් බලන්න මෙන් මේ උද්‍යානයක් ඇති වුණ ඉට පස්සේ ඒක ඇතුළේ මේ නැව් පදින්නත් පුළුවන්ල ඉදිරිපත් කිරීම බලන්න පුළුවන් පිට රඟහලකොත් තියෙනවල ඒ වගේ මේ කවුරුද්ධකට පස්සේ මෙන්න මේ කලාගාරයකුත් හැදෙනවල ඒ නම්කත් උත්තර මෙන්න මේ කියලා තියෙන තොරතුරක් අපිට එහෙනම් මෙන්න මේ එක තමයි උත්තර හරන වචන පුළුවන්නම් මේවල් ඒසි එතෝට මෙ මෙතනක් තියෙන්නේ ඒකම තමයි හර එතකොට මෙතන කියනවා පොමේ කියන වසන්තයට වසන්ත ඉරුතුවට පත්නන් කියන පාත්තිය මේ පත් කියන පාත්ති හරිය පත්නන් පාත්තිය කල් ගොනා මේ කල් ගොනා කියන්නේ එමතන අපට ගන්නවන සීසාන එතකොට මේ පත් මේ කල්දා කියනක තේරුම් හතරත් තියෙන මොනවද සීසානවා මාරු කරනවා මුවහත් කරනවා අමරනවා අරණය හතර මොනවද හතර සීසානවා මාරු කරනවා මෝහත් කරනවා අමරන ඔන්න හතරම කල්දා කියනක ගන්න පුල එක ලියන්නද මෙන මේ වචනය හරද ඔන්න ඕක ඕකතම වචනය ඕක අර තේරුම් හතරම තියෙන මංකිවූ එතකොට මේක ගෙන වසන්තයේ පාත්තිය කල්ගොන සීසානවා හෝ කොරමල් චුනන් මේ කොරමල් චුදා ගැන පොහොරදාන තං ආදී නොන්සා චීරල් චුම්බිරල් හගෝ ඒ කියන්නේ නොන්සා චීරල් නොන්සා කියල කියන්නේ ගොවි ගොවිබිම් චීරල් කියන්නේ හදන්න සූදානන් කරලා පජොන් චගොබල් මේ පජොන් චගොබල් කියන්නේ දැන් පජොන් සංජාකිවමොකක්ද බීජ තැටිය එතකොට බීජ චගොප් ඒ ගැන බීජ වැඩ බීජ චගොප් වැඩ හම්නිද කරනවලු බීජ වැඩ කරනවලු එතකොට මෙන ඉට පස යොරමේ හරිද ඉට පස්සේ පටගනතින කෙලින්ම යොරමේ දැන් අරග පොම්ම එක වෙරයි පොම්ම එක වරලා යොරමේ ග්‍රීස්මයේ පොමේ සිම්නන් එකන්න ග්‍රීස්මය කරනවා මුලින්ම වසන්තයේ හිටවපු චේසෝර එලවලු සොවාක් හගෝ මේ අස්වනු නෙලලා පියෝරල් කියන්න වී ගවන්ලි හනන් ගවන්ලි හනන් නිරල් එකන කළමනා කරණය වැඩ හම්නිද කරනවා මොකක්ද යොරම කරන්න මොනවද ක්‍රීස්මේ එතකොට වසන්තය හිටවපු එලවලු අස්වනු නෙරලා වී කළමනා කරණය කරන වැඩ කරනවලු හරි ඔන්න යොරමය කරන එක ඉට පස්ස පටන්ගන්න කාල් කියන එක මේ කාල් සරත්තිරතුවේ හරිද කාල් කියන සරත්තිරතුව ඒ දාලතින ඒ නැත්තන්ට එතවට සරත්තිරතුවේ යොරමේ සිම්නන් මේ ග්‍රීස්මය හිටවපු චේසෝවා එලවලු සහ පියෝරල් වී කොදුම් නිදා අස්සුන් එල්වා කියලගෙන හරන එතකොට මොකක්ද කියන්නේ මෙන් මේ වස මේ ගැන කාල් එක කාල ගැන සරත්තිරතුය අර්ද යොරමේ හිටවපු එලවලු සහ වී කොදුම් නිද අස්තුන් නෙල්නවා කියලා ගෙන ති ඊට පස්සේ පටන් ගන්න මෙන්න කෙවරේ කියලා කියන්නමගද ශීත කාලය ශීත කාලයේ යුනෝන්ගී ඉචිමාන් මේ යුනොන්ගී කියලා කියන මෙහෙමයි දැන් අපි කියනවන වාරය අවාරය කියලා එහෙම ගත්තොත් මේක අවාරය ඒ කියන්නේ අපි ගොවිතැන් කරන්න නැති කාලේ
හරිනේ අවාරේ. ගොවිතැන් කරන්නේ නැති කාලේ නමුත් හරිද මෙන්න මේ කියෝල් එක ගොවිතැන් කරන්නේ නැති කාලේ නමුත් නොංකිගුර නොංකිවු කියන්නේ කෘෂි උපකරන හරිද කෘෂි උපකරන ගුවන්ලි හගිදෝ හගෝ ඒ කියන මෙහිමයි ඔය දැන් මේ ගුවන්ලි හදා කියන්නේ කරමනාකරණය කරනවා ගී දැම්මහම ම වෙන එතකොට කළමනාකරණය කිරීම වෙන දෝ දැම්හමකක්දෙන ඇත් වෙන එතකොට කළමනාකරණය කිරීමත් හගෝ කරලා පිනිලවස ඒසු මේ පිනිලවස කියන්නේ හරිතාගාරය එතකොට ඒසෝ කියන්නේ සිටදි හරිතාගාරයේදී තයාංහන් මේ තයාංහන් කියන විවිධ චේසෝ එලවොලු චේසෝරල් එලවලු චෙබේ හගිදෝ හම්නිදා චෙබේ හගිදෝ හම්නිදා කියනවා වගා කිරීමත් කරන චෙබේ හගිදෝ හම්නිදා වගා කිරීමත් කරන එතෝට මේ චෙබේ හදා කියන වගා කරන ගීඩම් මහමංගව ම වෙනවා දෝ කියන්න එතකොට වගා කිරීමත් හම්නිද කරනවා කියලාගෙන අපි අයි බලමු වසන්තයට පාත්‍යය සීසානවා හෝ පොහොරදාන තං ආදී ගොවි චීරල් චුම්බියන් ඒකන්නේ ගොවිතැන් කරන්න නැත්තං ගොවිතැන් හදන්න සූදානන් කරලා මේ බීජ වැඩ කරනවා එතකොට යොරම්මගේ පටන් ගත්තර පස්සේ කරන්නු ගත්ද යොරමේ පොමේ ඒගැන වසන්තයේ සිටවපු එලවලු අස්වනු නෙලලා මේ පියවරල් ගැන වී මේ කළමනාකරණය කරන ඉරල් හම්නිත වැඩ කරනවල් ඒ වගේම තමයි සරත්තිරතුවේ යොරමේ සිම්න ඒකැන යොරමේ හිටව මේ සරත්තිරතුවේ කරන්න ග්‍රේස්මය එකන්නේ ග්‍රේස්මය හිටවපු චේසු එලවලු වා සහ පියෝරල් කෙන වී කොදුම් නිද අස්සොන් වෙල්නොල් ඒ කියන්නේ අපි දැන් මේ යොරමේ හිටවපු දේවල් මෙන්න මේ කාල් එකේ තමයි අස්සොන් වෙලන්න එතවට කෙවුරේ සීත කාලය මොකද කරන්න මෙන්න මේ අවාරය ඒ කියන්නේ අපි ගොවිතැන් කරන්න නැති කාලේ නමුත් හරිද මේ ශීතර්තුව කියන්නේ ගොවිතැන් කරන්න නැති කාලේ නමුත් ඒක අපි කරන නොංකිකු කියන කෘෂි උපකරන කළමනාකරණය කිරීමත් කරලා පිනිලවසේසෝ කියන අරම තියෙන දිග ඒගැන්නේ ඒක මුළු අවුරුද්දක් වුණත් අපිට මේ වගා කරන්න පුළුවන් හරිද ඒ කොරියාව තියෙනවා පිනිලවසේසෝ මෙන්න මේ පිනිලවස් වලදී විවිධ චේසෝ විවිධ එලවොලු වගා කිරීමත් කරනවලු එතකොට අපි බලමු දැම්ම ඒගැන සමානම වචන තමයි අපිට දැම් මේක හොවන්න කෙලතින් එතොට මෙන්න පලවිනිදෙන කේචෝල් පියෝල් නල්සි ඒකැන්නේ ඉරතු අනුව කාලගුණය ගැල්ලු මේක කියන්න දැන් එහෙමකුත් නෑන් එරතු ගැන කියනවා නමුත් කාලගුණයක් ගැන කියන්න එතුළ මෙතින හංගුගේ සාගේ චොල් දැන් අපිට බැලූ බැල්මට මේක උත්තරේ ගන්න පුළුව හරිද හංගුගේ සාගේ චෝල් කෙරම ගොද ඉරතු හතර ගැනම මේක කියනවා හරන හංගුගේ සාකේචෝල් කියන්නේ කොරියාවේ ඉරත මේ හංගුක් කියන කොරියාව ඒදාන අයිති හඟවන්න හරිද එතවට සාකේචෝල් කියලා කියන්නමගත්ද සාකේචෝල් කියලා කියනවා ඉරතු හතර එතකොට අපිට බැලූ බැල්මට මේක ගන්න පුළුවන් හරද අපි යන් අනිත්‍යත් බෑ හංගුගෝ කෙන කොරියානු භාෂාව හක් ඒ කියන්නේ කොරියානු භාෂාව හක්යන් ඉගෙන ගැනීම හරන එහෙම මුකුත්ති බැරෑන මේ එතවට මේක වැඩම්මන එතොට මෙන මෙතන ගෙන නොංචුනේ සාකේචෝල් මේ නොංචුනේ සාකේචෝල් කියන්නේ කුෂිකර්මාන්තේ ඍතු හතර කියලා තමයි කියන්න කුෂිකර්මාන්තය ඍතු හතර හරන එතකොට අපිට මෙන්න මෙතන ගැන මේ කුෂිකර්මාන්තය ඍතු හතර තමයි හතරවෙනි උත්තරේ හරි මොකක් දන්නවද දැම් මෙන්න මෙතන බලන්න මේ වසන්තයට මෙන්න මේවා හිටවල පොහොරදානවලු පොරෝදාලා මෙන්න මේ ගොවිතැන් හදන්න සූදානන් කරලා මෙ මේ චගොබල් හම්නිද ඊට පස්සේ ඔරමේ අර ඒවා අස්වනු නෙල්නවල් එතකොට වී කළමනා කරණය කරනවල ඒවගේම තමයි කාරය මෙන් මේ යොරම් එක හිට පැලචේසු අනම්මනම් අස්වොන් එල්නවලු එතවට කියවුරේ මෙන්න මේ ආයුධ කළමනා කරීම කරලා පිණි ලවසේත් මෙන්න මේ එලවලු හිටවනවා කියලා කියන එතකොට මෙන්න මේ සාකේ චොල්ලොල්ට වඩාත්ම ගැලපෙන්න්න අපිට මෙන්න මේ හත්තර කියන උත්තර හරණ කුෂිකර්මාන්තයේ ඉර්තු හතර හරණ අපියන් අනිත්තක එතකොට මේක කියනවා තාම් කියන පහත නැත්තං ඊළඟ එතකොට කරල් එල්ගෝ චේදය කියවලා නියොංවා විස්තරය සමඟ කතන් සමාන ගොසල් එක පොරසිප්සියෝ තෝරන්න කියලා කියන්න
පහත ඡේදය කියවලා විස්තරය සමග සමාන එක කොරසෙප්සියෝ තෝරන්න කියලා කෙන. තුවාන් සිනන් තුවාන් මහත්මයා ඔජේ කෙන ඊයේ චගොබ්ජං ඒසෝ වැඩපලේදී නැතම් වැඩපලේ සිට. ඉරල් හදාගා වැඩ කරන අතරතුර. පරේ මේ පල් කියන කකුල එතෝට කකුලේ කියලගන්න හරද. කකුලේ මොසි ඇනයක් චිල්ලියොස්සම් නිදා ඇනුනා කියලා කියෙන්. මොකක්ද කියන්න තුවාන් මහත්මය ඔජේ ඊයේ වැඩපලේදී වැඩ කරන අතරතුර කකුලේ ඇනයක් ඇනුණා. පියොන් ඕනේ පියොන්වන් කියන් රෝහල මේ ඒ කියන එක ඒ නැත්තන්ට රෝහලට කත්නන්දේ ගිය අතර කත්නන්දේගුවන් මේ කත්තා කියන අතිතර ගිහිල්ලා නැන්දේ දැම්මහම අතර. එතකොට ගිය අතර මොසි කියන්නේ ඇනය තහෙන්හි ගෙන වාසනාවට කිපි කියන ගැමුරට පක්හජි අනාසු හරිද පක්හජි අනාසෝ කියන්න මේ ගැමුරට ඇනිලා නැහැ කියන අදහසද සාමාන්‍යෙන් අපි දන්නවා පක්ත කියන්න මොකක්ද පක්ත කියලා කියනවා අපි මිටියකින් ඇනයක් ගහනකොට පක්ත කියලා කියන නැත්ත ස්කරුප්පනියකින් ඇනයක් තද කරනකොට ඇනයක් ඒගැන කිදා බස්සනව කියනකොට අපි ඔන්න පක්ත ගෙනක ගල්lam නමුත් අපිට මෙතන මේ වාක්‍යයට ගැලපෙන විදිට අපි මේක ගන්න පේ එතෝටමග තහෙන්හි වාසනාවට ගැඹුරට පක්හිජි අනාසු ඇනිලා නැති නිසා හරිද මේ පක්තා කියෙන දැන් ඇනෙනවා කියලා ගන්නකෝ හරිද එතෝට මෙ මේ හී දැම්මහම දෙයක් කොටෝ වෙනවා හී දැම්මහම දැන් ඉල් හදාට ඉල් හේ කියලා දැම්මොත් වැඩ කෙරෙනවා කියලෙන මෙන්න මේ හී දාන්න ඒක අරනිකං ඒක දැම්මට පස්සේ ඔටෝ වෙනවා හරිද එතකොට මේ ජීයන්තා කියන්න කරන්නේ නැහැ ආසෝසෝ කියන මංකිව්වා ආසෝසෝ කියන ග්‍රැමයක මෙන්න මේ ග්‍රැමයකට එකතු වෙනවන අපි ගන්න අනිවාරය මේක නිසා කියලා කරලා කියලා ගන්න හරිද එතකොට මෙතන කියනවා තහෙන්හි වාසනාවට කිපි ගැඹුරට පක්හජි අනාසු ඇනිලා නැති නිසා මියොච්චිල් මාන් මේ මියොච්චිල් මාන් කියන්නේ දවස් කිහිපයක් පමණ හද මියොච්චල් කියන දවස් කිහිපයක් මාන් කියන පමණ සියුමයෝන් තෙන්දාගෝ හම්නිදා මේ ඒක ගත්තානම් හරි කියලා කිව්වා මෙමයි මෙන්න මේ මියෝන් තෙදා හරිද ඒග්‍රමදය දෙන්න හරිද ඕකේ මෙන්න මේ ඔය ග්‍රමා දෙගත් තියෙන එකතු වෙලා මියොන් තෙදා තමයි එකක් තියන්න හරිද අනිත් එක තමයි ඔතන තියෙන්නේ හරිද ඔන්න ග්‍රමාදක තියන්නේ මේ ඇවිල්ල මෙහෙමයි මෙන්න මේ මියොන් තෙදා කියලා කියන්නේ හරිද මෙතන මේ මියොන් තෙදා කියලා කියන්නේ කලානම් හරි කලානම් හරි මේක තේරුම තමයි කලානම් හරි අරන කලානම් හරි මේක ඇවිල්ලා මේ නන්දාග හදා කියලා කියන්න මේ තියෙන නන්දාග හදා එතෝ නන්දාග හදා කියලා කියන්න කියලා කියනවා එහෙම ගන්න කියලා කියනවා හරි එතකොට මෙතන කියෙන දැම්ම සිවිදා කියන වේග ගන්න එතකොට මෙතන කියෙන සියුමයොන් තෙදා කියල ගන්නකු සියුමයොන් තෙදා කියල ගත්තහම වේක ගත්තනම් හරි එතකොට ඒකට එකතු වෙනවා දාගෝද කියලා කියනවා වේක ගත්තානම් හරි කියලා කියනවා හරින වේක ගත්තානම් හරි කියලා කියනවා හරින මියොච්චිල් මාන් එකන දවස් කිහිපයක් පමණම් වේක ගත්තානම් හරි කියලා කියනවා එතකොට මෙතන ගෙන තුවාන් මහත්මය පියොන්සෝ ගැන සාමාන්‍යෙන් ඉරල් හල්තේ වැඩ කරන විට ඉරල් හල්තේ වැඩ කරන විට මේ ඉරල් හදාගෙන වැඩ කරන අල්තේ ගැන විට නැත්තන් අවස්ථාව තොට වැඩ කරන විට සල්ලි පෝරල් මේ සල්ලි පෝරල් කියල ගැන සෙරෙප්පු සින්ගෝ කියන්න පැළඳලා ඉරල් හෙසොස්සම් නිදා වැඩ කෙරුවල් මොකද මේ මනුස්සේ වැඩ කරලා තියෙන කොහොමද තුවාන් මහත්තයා සාමාන්‍යෙන් වැඩ කරන විට සෙරෙප්පු පැළඳල තමයි මෙන්න මේ මනුස්සේ වැඩ කරලා තියෙන් හජිමාන් කියන නමුත් එතකොට මේ හජිමාන් දැම්මොත් මතතියාගන්න පලවෙනි ක්‍රියාවට දෙවනි ක්‍රියාව නිකං අර ප්‍රති විරුද්ධයි වෙන ඒගැන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් තම යන්න ඒවත් මතතියාගන්න මේ ඩැමවල එතකොට අපරෝණන් ඉදිරියට අංජොන් වාරල් මේ අංජොන් වා කියන්නේ ආරක්ෂිත සපත්තු සින්ගෝ කියන්නේ පැළඳලා ඉරල් වැඩ හේයා ගෙද්දාගෝ
කෙල්සිම් හෙස්සම් නිද මේ ඉරල් කියන්න වැඩ ආයාඔයා හයා කියන කළ යුතුයි. ගෙද්දාගොහද අනාගත කාලේ මේ දාගහදායක අනාගත කාලේ හරිද එතකොට වැඩ කළ යුතු වෙයි කියලා කෙල්සිම් කියන්නේ කෙල්සිම් හදා තීරණය කරන තොට තීරණය කෙරුව මං ආය කියන්න අපරෝණන් ඉදිරියට අංජොන්වාරල් ආරක්ෂිත සපත්තු පැළඳලා ඉරල් වැඩ කළ යුතු වෙයි කියලා තීරණය කෙරුවා හරන වැඩ කළ යුතු වෙයි කියලා තීරණය කෙරුව එතකොට අපි ආය බලුම් මේ චේදේ තුවාන් මහත්මයා ඊයේ චකොප්ජ වැඩපලේදී වැඩ කරන අතරතුර කකුලේ ඇනයක් ඇනුනා කියලා කියෙන රෝහලට ගිහිපු අතර ඇනය වාසනාවට ගැඹුරට ඇනිලා නැති නිසා දවස් කිහිපයක් පමණ විවේක ගත්තා නම් හරි කියලා කිව්වා. තුවාන් මහත්මයා සාමාන්‍යෙන් වැඩ කරන විට සෙරෙප්පු පැළඳලා ඉරල් හෙසොස්සම්නිද මෙයා සෙරෙප්පු පැළඳර තම වැඩ කලදීන්. හජිමාන් නමුත් අපරෝණන් ඉදිරියට ආරක්ෂිත සපත්තු පැළඳලා වැඩ කළ යුතු වෙයි කියලා තීරණය කෙරුවා. හරණය අපි යම් උත්තරවලට බල. එතවට උත්තරෝල කියනවා තුවාන් සින තුවාන් මහත්මය අංජොන්වාරල් සිංගෝ ඉරල් හදාගත් අචොස්සම් නිදා. හරිද තුවාන් මහත්මයා ආරක්ෂිත සපත්තු පැළඳලා වැඩ කරන අතරතුර තුවාලුනාලු ඒක හරිද ඒක හරිවෙන්න විදිියන්න නැමතින් මේ මනුස්්‍යමේද තුවාන්සිනන් ඉරල් හල්තේ සල්ලිපෝ සෙරෙප්පු පැළඳලා සෙරෙප්පු පැළඳල තමයි මෙ මේ මනුස්්‍ය මේ වැඩ කරලදී. එතකොට සෙරප්පු පැළඳල වැඩ කරලන එතකොට මෙන මේ උත්තරේ අපිට වැරදිී කියලා ගන්න පොළො හරද ඔය උත්තරේ වැරදිී කියලා ගන්න පුළන් හරිද හරි එතකොට අපි දෙකට ගියොත් දෙකේ තියෙනවා තුවාන් මහත්මයා සොනේ අතේ මොසි ඇනයක් චිල්ලියෝසෝ ඇනුන නිසා පෙවුන් ඕනේ කස්සම් නිදා එතකොට එහෙම ගත් තිබ්බද එහෙම ගත් තිබ්බෙන ෑන එහෙම ගත් තිබෙන මොකක්ද කොහෙද මෙයාගේ ඇනුනේ මෙයාගේ ඇනුනේ මේ තියෙන මේ හරි තිබ්බ මෙයාගේ ඇනුනේ මෙන්න මේ කකුලේ මෙති කකුලේ තමයි මෙන්න මෙයාගේ ඇනේ ඇනුනේ හරනේ මෙතින් ඔජේ ඒ චගොප්ජන්ගේස වැඩපලේද ඉරල් හදාගා පරේ මොසි චිල්ලොස්සම්නිද කකුලේ තමයි යනයක් යන්න තෝට මේකත් වැරදි හරිද තෝට ඒකත් අපිට වැඩන්න ඔන්න පලවනිගත් වැරදි දෙවනිගත් වැරදි අප තුන්වනිකට ගියාට පස්සේ තුවාන් මහත්මයා හන්දල් එක මාසයක් තොංආන් අතරතුර නැත්තම් පුරාවට සිවිල් ගොත් එමනිද වේක් ගත යුතුවේ හරිද එතෝට මේක කියෙන එක මාසයන්නවෙනි එක මාසයන් නෙවේ හරද මෙතන කියන්න කියද මෙති මියොච්චිල් මාන් මෙති මියොච්චිල් මාන් සීමියොන් ගෙද්දාගෝ තෙන්දාගු හම්නද ඒ කියන්නේ දවස් කිහිපයක් පමණම් වේග ගත්තා නම් හරි කියලා කිව්වා ආහෙනම් ඔන්න තුන්වෙන උත්තරෙත් අපිට වැරදිී කියලා ආවා තවන නිකම්ම ඒක උත්තරේ මෙන්න මේ හතර හරිද තුවාන්සින තුවාන් මහත්මය අපරෝ ඉදිරියට අංජොන්වාර ආරක්ෂිත සපත්තු සින්ගෝ පැළඳලා ඉරල් හල්ගොත් ඉම්නිදා තුවාන් මහත්‍යය ඉදිරියට ආරක්ෂිත සපත්තු පැළඳලා වැඩ කළ යුතුවේ හරිද එතකොට මෙන්න මෙතන උත්තරේ මෙන්න මේ හරින හතර තුවාන් මහත්ම ඉදිරියට ආරක්ෂි සපත්තු පැළඳලා වැඩ කරන්න වේ හරන එතකොට ඒක හරි උත්තර ඔන්න හතර හරි මේ තියෙන මෙතන අපරෝ ඉදිරියට අංජොන්වාරනති ආරක්ෂිත සපත්තු පැළඳලා ඉරල් වැඩ හේයා ගෙද්දාගෝ කෙල්සිම් හෙස්සම් නිද තීරණය කෙරුව එහෙලා මෙන්න මේ හතරවෙනි උත්තරේ හරි එතකොට කියන්න ඕනේ අප චැනල් එක සස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් අදදාන කමෙන්ට් අදදාන ඒවගේ අනිවාරෙන් බලන ඒගැන මේ පේපරය කරන හැම්ම කෙනාම පුළුවන්නම් ලකුණු දාන්න එක තමයි වටින්න හරන අපි ස්රාට දැන් පොත ගහනවා ඒවගේ මේ වගේ පේපර් ගහනවා ඒවගේම තමයි වාලට දැන් වාලට මොක්කරේ
ඔයාලට තේරෙන්න ඕනේ දැන් ඔයාලට හරි. මගේ අඩුපාඩුවක් තියෙනවා වෙන රක්ෂණේ. මගේ අඩුපාඩුවක් තියෙනවා වැඩ උපකරණ. ඒ වගේ ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි මේ දේවල් දෙන්න බලන්න. හරිද? ඒක නිසා එහෙනම් අදට යනවා. හැමෝටම good night. ඔක්කොටම ජය වෙන්න ඕනේ. ඔක්කොම එක ගේමක් ගහමු. එහෙනම් උස්සන්නයි.